අපි මහිම රේඩියෝ නාලිකාව තුළ විවිධ ඉසව් ස්පර්ශ කරනවා. එහෙම විවිධ ඉසව් හොයාගෙන යන අතරේ අපි නවමු අත්දැකීමකට ඔබව රැගෙන යන්න සූදානම් වෙන්නේ. ගෝලයින් තනලා ඒ ගෝලයින් ඉහළ තලයක වැජබෙනවා බලාගෙන අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ. ඉතින් ගුරුවරු හැමදාමත් පාසල් යනවා. ගෝලයින් ඉහළතර වැජබෙන බව දැක දැක. ඔවුන්ගේ සතුට බවට පත් වෙන්නේ එයමයි. Tamanට වඩා පියවරක් හෝ ඉදිරියෙන් Tamanගේ ගෝලයින් රැඳෙනව බලන්නයි හැමදාමත් ගුරුවරු කැමති වුණේ. ඉතින් ගුරු භූමිකාවෙන් ඔබට ගිහිල්ලා මේ සියලු දේ පරිපාලනය කරමින් දහසක් දරුවන් යහපත් දරුවන් විදිහට සමාජගත කරන විදුහල්පති භූමිකාවේ ඉඳලා ආපසු ජීවිතය හැරී බලන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ අපි මේ විදිහට ආරම්භ කරන්නේ. අපි අද දවසේ වැඩසටහනට ආරාධනා කළා ඉහළ බෝම්බිරිය කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති I.A. සුදත් පුෂ්ප කුමාර ගුරු මහතාට. අයබෝන් කියලා පිළිගන්නවා. අයබෝන්. අපි සුදත් සර් මේ කතාව ආරම්භ කරමු. ඉහළ බෝම්බිරිය කනිෂ්ඨ විද්‍යාලයට එන්න කලින් බෝම්බිරිය මධ්‍ය මහා විද්‍යාලයට. මොකද මම විශ්වාස කරනවා ඉහළ බෝම්බිරිය කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයෙකු බිහි කරන්නේ බෝම්බිරිය මධ්‍ය මහා විද්‍යාලයෙන් කියලා. ඒ පන්නරය තමයි මේ විදුහල්පති භූමිකාවට එන්න ඇත්තේ කියලා මට හිතෙනවා. මට අවශ්‍යයි ඒ හිතෙන දේ එහෙම වුණත් කියලා ඔබතුමාගෙන් දැනගන්න. පළමුව මම විශ්වාසවන්ත වෙනවා මහිම මාධ්‍ය ජාලයට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔබත් එක්ක පොඩි කාලයක් හරි ගත කරන්න අවස්ථාවක් දීම පිළිබඳ. ඊළඟට මගේ ජීවිතයේ ආසම ප්‍රශ්නය තමයි මගෙන් ඔබතුමා අහුවේ. මගේ ජීවිතය අහන්න මාස, දකින්න මාස, ජීවිතයේ ඇටමිදුලට බද්ධ වෙච්ච කාරණාව තමයි බෝම්බිරිය ජාතික පාසල. ඉතින් ඒ ප්‍රශ්نين අහපු එක ගැන මම ඔබට නැවත වරක් ඉස්තුතුන් දෙන්න. ඒ ප්‍රශ්නේ අහපු එක ගැන. බෝම්බිරිය ජාතික පාසල ගැන කතා කළොත් ඒ විද්‍යාලය ඉතිහාසයේ විශාල ජයග්‍රහණ ගොඩක් ගත්ත විද්‍යාලයක්. අදත් ඒ ප්‍රමාණය ඒ විදිහටම තියෙනවා. යම් යම් වෙනස්කම් වල ලක් වෙලා. අපි ඉස්කෝලේ කටයුතු කරපු කාලේ ගත්තොත් මම 1997 තමයි මේ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක හැටියට කටයුතු කළේ. මම මේ ජීවිතය අරන් තියෙන මට දැන් අවුරුදු 48ක්. මේ 48 කාලය තුල මම දරලා තියෙන ඕනෑම තනතුරකට වඩා මම වැඩිම ආස කරන්නේ මම බෝම්බිරිය ජාතික පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කියන තනතුරට. ඒකට මම ගොඩාක් ආසයි ආදරේ අදටත් ඒ තිබිච්ච නිල ලාංඡන මගේ ළඟ තියෙනවා. ඉතින් ඒ ඉස්කෝලේ ගැන තව කතා කළොත් වැඩිදුරට ඒ විද්‍යාලයේ බෝම්බිරිය ජාතික පාසල එක්ක බැඳුණු ප්‍රධානම චරිත දෙකක් තියෙනවා මගේ ජීවිතයට සම්බන්ධ. පළවෙනි එක අවුරුදු 28ක් විදුහල්පතිවරයා හැටියට කටයුතු කරපු එන්.එස්. පෙරේරා මැතිතුමා. අමතක කරන්නම බෑ එතුමව. මොකද බෝම්බිරිය ජාතික පාසල කියන එක ওই තැනට ඔසවාගෙන එන්නෙම එන්.එස්. පෙරේරා. එතකොට අපි වාසනාවන්ත වුණා එන්.එස්. පෙරේරා යටතේදී ශිෂ්‍ය හැටියට කටයුතු කරන්න. එතකොට ඒකෙන් පස්සේ අපි එන්.එස්. විශ්‍රාම ගියාට පස්සේ අවුරුදු 60 සම්පූර්ණ වෙලා ඊට පස්සේ ඉතිහාසය වෙනස් කරන්න පාසල ඉතිහාසය වෙනස් කරන්න ආවේ වර්තමානයේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගරු විදුහල්පති ඉරාන් චම්පික සිල්වා මැතිතුමා. එතුමා විශාල කාර්යභාරයක් කළා එන්.එස්. සර් අරගෙන වැඩපිළිවෙල ඉදිරියට අරන් යන්න. එතකොට විද්‍යාලය ගැන කතා කරන්න ගියොත් පැයක් ගානක් මට කතා කළා විද්‍යාල ඉතිහාසයේ විද්‍යාලයේ අපි දැකපු අත්දැකීම් සහ අපේ සතුට කොතනද කියලා. කොහොම නමුත් බෝම්බිරිය ජාතික පාසල අවසාන වශයෙන් ඒ ගැන කතා කරනවා කියන්න තියෙන්නේ අපේ ඇටමිදුළු වල තැන්පත් වෙලා තියෙනවා බෝම්බිරිය මධ්‍ය මහා විද්‍යාලය කියන එක. ඒ කාරණාවෙම තවත් දිගුවක් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් වර්තමාන සමාජය පිළිබඳව අපි බැලුවාම දරුවන් පිළිබඳව බැලුවාම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ දරුවන් සමාජගත වෙනවා. ඒ සමාජගත වීමේදී පාසලේ තියෙන පරිසරයට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයකට තමයි ඔවුන් පියමනින්නේ. ඒ පියමැනීමට පාසලෙන් ලැබෙන අධ්‍යාපනය ඇතැම් විටක වැදගත් වෙන්නේ නැහැ කියලා එක් පාර්ශවයක් කියනවා. තවත් පාර්ශවයක් කියනවා මේ පාසලෙන් ලබා ගන්න අපන්නරය තමයි වැදගත් වෙන්නේ කියලා. එතකොට ඔබතුමා දරන්නේ මොන වගේ අදහසක්ද ඒ කාරණාවට? සමාජගත වෙන කාරණාවේ දරුවා ඇත්ත වශයෙන්ම ඔය කියන දෙකම එකඟ වෙන්න තැන් තියෙනවා. හැබැයි කොහොම වුණත් පාසල් අධ්‍යාපනය තමයි දරුවෙක් පරිපූර්ණත්වයට පත් කරන්නේ.
පරිපූර්ණත්වයට පත් කරන ප්‍රධානම වෙලම පාසල. ඒකයි අහන්න දෙයක් නැහැ, ගැටලුවක් නැහැ. ඒක තමයි ඇත්ත. නමුත් දරුවා ගැන සමාජ අත්දැකීමුත් දරුවාව පෝෂණය කරනවා, දරුවාගේ ජීවිතය සකස් කරගන්නවා. දැන් අපි ওই කාරණාට මම මෙන්න මේ විදිහට පැහැදිලි උත්තරයක් දෙන්න පොඩි වෙලාවක් අරගෙන. පාසල් මේ ලෝකේ නැති වුණොත් ටියුෂන් වලින් දරුවෝ ඉගෙන ගන්න ඕන තරම්. අද මේ රටේ අධ්‍යාපනය මෙච්චර ඉස්සරහට එලා තියෙන O level සමත් ප්‍රමාණය වැඩි වෙලා තියෙන, A level සමත් ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. පළවෙනි කාරණාව ටියුෂන් පද්ධතියේ පුළුල් වීම සහ ටියුෂන් පද්ධතියේ දියුණුව. ඒක තමයි පළවෙනි කාරණාව. මේ ප්‍රතිඵල ලබා ගන්න හේතුව. හැබැයි පාසල නැත්තම් ටියුෂන් පමණක් තිබුණොත් ළමයි පාස් වෙයි. හැබැයි මේ ළමයි තුල තියෙන මානව ගුණාංග කියන එක තමයි පළවෙනි කාරණාව. ඉතින් මානව ගුණාංග වර්ධනය කිරීම සඳහා පාසල් පද්ධතිය අත්‍යවශ්‍යයි. ඉතින් ඒ නිසා පාසල් පද්ධතිය තුල දරුවා තුල සමාජගත වීමට අවශ්‍ය මානව ගුණාංග වගේම සමාජයේ ජීවත් වෙන්න ඕන චරිත රටාව හැඩගස්සවන්නේ පාසල් පද්ධතිය. පාසල් පද්ධතිය තුල දැන් ඒක කෙරෙනවාද කියන එකේ ගැටලුකුත් තියෙනවා, යම් ප්‍රමාණයක් ගිලිහීමක් තියෙනවා. මොකද පාසලටත් වෙලා තියෙනවා ප්‍රතිඵල හඹාගෙන යන, ප්‍රතිඵල ඔස්සේ පාසල ඉහළට ඔසවා තබන්න පුළුවන් කියන කාරණා මත දුවන ස්වභාවය තමයි අධ්‍යාපනයේ අපිට තියෙන්නේ. විදුහල්පතිටත් තියෙන්නේ වැඩිපුර ප්‍රමාණයක් ප්‍රාස් කරන එක, ගුරුවරයාට තියෙන්නේ වැඩිපුර ප්‍රමාණයක් ප්‍රාස් කරන එක, කලාප අධ්‍යාපන කාර්යාලයට, පළාත් අධ්‍යාපන කාර්යාලයේ දක්වාම තියෙන්නේ වැඩිපුර ප්‍රමාණයක් අය පාස් කරන්න කොහොමද, අර පළාතට වඩා අපි ඉස්සරහින් ඉන්නේ කොහොමද කියන කාරණාව තමයි අධ්‍යාපනයේ තියෙන්නේ. ඔය ක්‍රමය ඇහිලා තියෙනම ලංකාවේ තියෙන අධ්‍යාපනයේ ඇගීම් ක්‍රමයේ වරද. ඇගීම් ක්‍රමයේ වහා වෙනස් විය යුතුයි. ඒ සඳහා මම හිතන්නේ දැන් වැඩ පිළිවෙලක් යනවා. අපි මොනවා කිව්වත් 2005 ඉඳලා මේ රටේ හිටපු අධ්‍යාපන ඇමතුරු සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ සියලු දෙනාම යම් මට්ටම් වලින් උත්සාහ කරලා තියෙන මේ අධ්‍යාපන ක්‍රමය අපි බලාපොරොත්තු වෙන ක්‍රමයට වෙනස් කරන්න. වාර්තා ගණනාවක් හදලා තියෙනවා. 2005 ඉඳලා ආව හැම අධ්‍යාපන ඇමතිවරයෙක්ම අපි කොච්චර දොස් දැක්කත් දේශපාලන නායකයන් කෙරෙහි ඒ හිටපු අධ්‍යාපන ඇමතිවරු ඒක යම් ප්‍රමාණයකට ගෙනාවා. ඉතින් දැන් වර්තමාන අග්‍රාමාත්‍යතුමිය මම හිතනවා මේකට සාධනීය පිළිතුරක් දෙවි කියලා. එහෙම දුන්නොත් අපි මේ බලාපොරොත්තු වෙන අර ඔබතුමා අහපු ප්‍රශ්නයත් එක්කලනේ සමාජගත යහපත් දරුවන් නිර්මාණය කරගන්න අඩිතාලමක් හැදෙනවා. අනිත් කාරණාව තමයි අපිට ওই දරුවෙක් නිර්මාණය කරනවා කියන එක දරුවා ඉන්නේ පැය කීපයක පාසල් පද්ධතිය තුල. ඊළඟට සමාජ පද්ධතිය තුල තමයි දරුවා යන්නේ. සමාජ පද්ධතිය තුල පවුල වෙන්න පුළුවන්, පවුලෙන් බාහිර වෙන්න පුළුවන්. මේ සියලු දෙනා ඇසුරු කිරීමෙන් සහ මිතුරු පාර්ශව මගින් දරුවා පෝෂණය වෙනවා. ඒ නිසා දරුවා යහපත් දරුවෙක් වෙනවා කියන සම්පූර්ණ වගකීම පාසල නොගත්තත් අනිත් අයටත් ඒ වගකීම ලැබෙන වගේ පාසලට ලොකු වගකීමක් තියෙනවා. ඒ වෙනස්කම ඇති කිරීම සඳහා මේ තියෙන තරංකාරී අධ්‍යාපනය තුල ඇගීම් ක්‍රමවේදය පාවිච්චි කළොත් අපිට තවදුරටත් හානියකටපත් වෙනවා මිස ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා නව ඇගීම් ක්‍රම ඇහිල්ලා දරුවන්ට අධ්‍යාපන එපා කරන අධ්‍යාපනයක් වෙනුවට දරුවන් හිතන්න පතන්න පුළුවන් අධ්‍යාපනයක් හදන්න ඕනේ. මම මේ අධ්‍යාපන ක්‍රමයේ දකින්නේ මේ දරුවන්ට පාසල් පද්ධතිය තුළ අලුතින් දඬුවම් දෙන්න ඕනේ නැහැ. මොකද මේ පාසල් පද්ධතිය තුළ මේ අධ්‍යාපනයේම දරුවට දඬුවමක්. පටන් ගත්ත තැන මොන්ඩිසෝරි අධ්‍යාපනයේ පෙර පාසල් අධ්‍යාපනයේ දරුවට තියෙන්නේ ඇත්තට පීඩාවක් මිස සහනයක් නෙමෙයි. සමහර දරුවන් කාරණා ගත්තා මේ දරුවන්ගේ ජීවිත විනාශ කරලා තියෙනවා මේ අධ්‍යාපන ක්‍රමය සහ ඇගීම් ක්‍රමය නිසා. ඒක වෙනස් කරොත් අපි ඔය ඔබතුමා අහපු ප්‍රශ්නෙටත් අපි බලාපොරොත්තු වෙන ලස්සන ලෝකයට සමාජය ආරයි යන්න පුළුවන් වෙයි. හොඳයි, ඒ කාරණාවත් එක්ක මම යන්න කැමතියි ඔබතුමාගේ ළමා කාලයට. දැන් ළමා කාලය තුළ ඔබතුමාගේ ජීවිතය කොහොමද ගෙවෙන්නේ? පෞල් පසුබිම කොයි වගේද? ඒ පිළිබඳව දැනගන්නත් කැමතියි. මගේ පෞල් පසුබිම කතා කළොත් අපි ඉතින් ඇත්තටම දරිද්‍රතාවයේ පහළම හිටපු පිරිස්. ඉතින් පොල්ලතු පැලේ ඉඳලා, ලෑලි ගෙදර ඉඳලා, මැටි ගෙදර ඉඳලා, ගඩොල් ගෙදෙට්ට ඉඳලා දෙමහල් නිවස දක්වා ආව ගමනක් තමයි මගේ ජීවිතේ තියෙන්නේ. හැබැයි මගේ පවුලේ සහෝදර සහෝදරි 7 දෙනෙක් පවුල සම්බන්ධයෙන් කතා කරනවා නම් ඔබතුමන්ලා බොහොම කනගාටුවටපත් වෙයි මගේ පවුල ගැන කතා කළොත්. එක මගේ අම්මා නම් මට නැති වෙන අවුරුදු 4දී මට 4යි. ඒතර අවුරුදු 4ගේ අම්මා කෙනෙක් නැති වෙනවා කියන එක අපිට එදා ලොකුවට දැනුනේ නැති වුණාට අද තේරෙනවා ඒ අම්මා එක්කලා අපිට ඉන්න හම්බුනා නම් කොච්චර වටිනවද කියලා. ඒ නිසා මගේ පවුලේ ගොඩාක් වගකීම් ගන්නවා මගේ වැඩිම සහෝදර සහෝදරියන්ට. ඒකේ වටිනාකම අද අපි භුක්ති විඳිනවා. මොකද අදටත් අම්මා නැති පවුලක් නඩත්තු කරේ අයියා අවුරුදු 15යි 15 විදි යනවා රස්සාව කරන්න.
තාත්තා ඉන්නවා. තාත්තත් කලේ කරත්ත ඒ කාලේ තිබිච්ච ප්‍රවාහන මාධ්‍ය ප්‍රධාන දේ කරත්තනේ බර කරත්තේ. බර කරත්තේ තමයි අපිට තිබිච්ච වත්කම. මේක තමයි තාත්තගේ ආදායම මාර්ගය. තාත්තා ඕකේ තමයි අපිට මේ ඒ ආදායම සරි කරලා දීලා අපි ජීවත් කළේ. ඉතින් 7 දෙනෙක් ජීවත් කරනවා කියන එකත් පහසු වැඩක් නෙමෙයි. ඉතින් ඔය අතරතුර ගොවිතැන අපේ ජීවිතවල බද්ධ වෙලා තිබුණා. මම දන්නේ අපි මේ පුංචි කාලේ හැදිච්ච පතෝල කරල් දැන් මං හිතන්නේ දැන් හැදෙන පතෝල කරල් පහක එකතු කරලා එකට මිටියට බැන්දත් එහෙම පතෝල කරලා දකින්න නැහැ. මැස්සේ උඩින් ඉඳලා පහට යනකම් පොළවටත් පතෝල කරලා ගෑවෙනවා. ඒ තරමට විශාල මේ පළදාවක් ගත්ත අස්වැන්නක් ගත්ත භෝග වගාවක් එක අපි ජීවත් වෙලා තියෙනවා. ඒ ළමා කාලේ. ඉතින් අර අපේ අම්මා නැතිවීමත් එක්කලා අපේ පවුල් වල ඇතිවෙච්ච ඛේද වාචකය අපේ අයියලා අක්කලට බරපතල ලෙස බලපෑවා. ඒගොල්ලෝ අධ්‍යාපනයට ඒක බලපෑවා. සම්පත් හිඟකම ඒගොල්ලන්ගේ ඉස්සරහට යන තේ බලපෑවා. ඒගොල්ලන්ට අඩු වයසෙන් අක්කට සිද්ධ වුණා වැඩිමහල් අක්කට අපුව බලා ගන්න. එයාගේ ජීවිතය අතාරින්න. අයියට සිද්ධ වුණා පවුල නඩත්තු කිරීම වැඩිමහල් අයියට පවුල නඩත්තු කිරීම සඳහා රැකියාවක් කරන්න. එතකොට ඔහොම තමයි මගේ මේ පගේ බාල කාලයේ ගෙවෙන්නේ. ඒ බාල කාලය ඇත්තටම ගත්තොත් අද දරුවන්ට එහෙම අත්දැකීම් ගන්නත් අවස්ථා නැති තරම් අපි අන්ත දුක් විඳලා තියෙනවා. කෑම වේලේ පවා ඉඳලා සෑම දෙයක්ම අපි දරිද්‍රතාවයෙන් ඉඳ. දැන් මම ඉස්කෝලේ යනකොට මගේ ඉස්කෝලේ පොත් මේසය තිබුණේ පුංචි මේසයක් ලී හතරක හිටවපු මේ පොඩි මේසයක්. ඒ පොත් මේසේ එක පයින් පාරක් ගැහුවොත් කකුල් හතර විසිරලා යනවා හතර පැත්තට. ඒ තරම් හෙලවෙන පොත් මේසක තමයි මම සාමාන්‍ය පෙළ දක්වා පාඩම් කළේ. එතකොට ඒක පුටුවක් තියාගෙන හිටියා වේවැල් වලින් වියපු පුටුවක්. මේ විදිහේ වේවැල් පුටුවක් නෙමෙයි අර ඇඳි පුටුවක්. එතකොට ඒ පොත් මේස මම හැමදාම යන්නේ උදේට වහලා. ඉස්කෝලේ යනකොට යන්නේ ඒ වහලා මොකද වහලේ වතුර වැටුණොත් අර පොත් මේසෙ තෙමෙනවා. එතකොට අපි මැද්දේ පොල් කටු ස්තිරික්කේ තමයි රෙදි මැද්දේ. රෙද්ද මැදගෙන යන්න එපා ඉස්කෝලේට යනකොට අස්සන ඇඳුම මැදගෙන යන්න ඕනේ. ප්‍රධාන ශිෂ්‍යයා කොහොම පිළිවෙලට යන්න ඕනේ. එතකොට අර පොල් කටු ස්තිරික්කේ මැදගෙන යනකොට පිඹින්න ඕනේ මේක රත් කරගන්න නිතර. දැන් ගොඩාක් අර අත්දැකීම් නැහැ. ඔබතුමාට තියෙන අත්දැකීම් නැහැ මම හිතන්නේ. ඒතර පොල් කටු ස්තිරික්කේ කොහොම උස්සලා පිටිපස්සෙන් පොඩි සිදුරක් තියෙන ඒකෙන් පිම්බාම ඉස්සරහා පැත්තෙන් යනවා දූවිලි මේ අර පොල් කටු කළු ටික. ඉතින් ඕක හරියට නොපෙනුනොත් අර කටු ටික වැටෙන්නේ අර සුදු ඇඳුම උඩට. එතකොට මේක මැද්දාම සුදු ඇඳුම දිගේ කළු පාට පාරවල් තියෙනවා හරියට මේ පාට ගෑවා වගේ. ඉතින් ඒකට එහෙම අතීතයක් එක තමයි අපේ ළමා කාලේ ගතුනේ සුන්දර නැහැ කියලා කියන්න බෑ. මොකද සහෝදර සහෝදරියෝ අපි නටලා ගාලා හිටියා මේ දැන් මේ කාලේ ගහක පළතුරක් වැටුනහම කන්න දෙන්නේ නැහැ කපුට කාප එක ජරාව ඇති අරවම කියලා. අපේ කාලේ කපුට කාපුව තමයි අපි වැඩියෙන් කෑවේ. ලේනු කාපුව තමයි අපි වැඩියෙන් කෑවේ. අපි හෙනවත් ගහලා නැහැ. අපි අද වෙනකුත් හොඳට ජීවත් වෙනවා. මේ ඉතින් එතකොට ඒ වගේ අත්දැකීම් අපිට තියෙනවා. හැබැයි අර වගේ දුගීභාවයේ අත්දැකීම් අපි පරතරම වින්ද කියලා තමයි මගේ අදහස ළමා කාලයේදී. දැන් අපි ඒ ළමා කාලයේ සුන්දර මතකයන් ආවර්ජනා කරද්දී විටක කටුකත්වය මතින් ගොඩනැගෙන අතීතය වර්තමානයේ සිට අපසු හැරී බලද්දී බොහොම සුන්දර මතකයන් බවට පත් වෙනවා. ඒ කටුකත්වය තමයි දිනක සාර්ථක පුද්ගලයෙකු බිහි කරන්නේ. ඒ සාර්ථක පුද්ගලයෙකු බිහි කිරීමේ අඩිතාලම බවට පත් වෙන්නේ එක්තරා කාලවකවානුක ජීවිතයේ ලබා ගන්නා කටුක අත්දැකීම් බව එතුමාගේ ඒ කතාව තුළ අපිට මනාව පසක් වෙනවා. බෝම්බේ ජාතික පාසලේ අධ්‍යාපනය හදාරන්න කලින් ඔබතුමාගේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳවත් අපි කතා කරන්නට ඕනේ. ප්‍රාථමික අධ්‍යාපනය ගැන කතා කළොත් පළමුවෙන් මම ඉස්කෝලේට යන්නේ රනාල කනිෂ්ඨ විද්‍යාලය. ඉතින් ඇත්තට මේකට කියන්නේ කැලෑ ඉස්කෝලේ කියලා. ඒකේ නම කැලෑ ඉස්කෝලේ. ඒ කාලේ කියන්නේ කැලෑ ඉස්කෝලේ. ඒතකොට අපි ඔය රනාල කනිෂ්ඨ විද්‍යාලයට යනකොට අපේ ගෙදර ඉඳලා රබර් ලොකු රබර් කෑල්ල එකම රබර් කෑල්ල තමයි ඉස්කෝලේ යන ගම තියෙන්නේ. අර රබර් කෑල්ල මැදින් අපි යන්නේ ওই පෙබරවාරි කාලේට රබර් වල කොළ හැරෙනවා. කොළ හැලුණා කකුල් දෙකෙන් බස ගහලා සද්දෙත් එනවා මේ ගහගෙන යනකොට රබර් කොළ වලට වේලිච්ච කොළ. ඉතින් ඕකට ගහගෙන යනවා. ඉතින් ඊට පස්සේ ඔහොම ගිහලා පොඩි ඇලවල් දෙකක් තියෙනවා. පොඩි ඇලවල් දෙකකින් ගොඩ වෙලා ඊට පස්සේ ඇලවල් දෙක දෙපැත්තේ ඇලවල් දෙක දෙන මැද තියෙන වෙල. ඉතින් වෙලුනුත් ගොඩ වෙලා අර නියරවල් වල මඩේ වැටිලා ඉතින් අර ඇලට පැනලා ආයි මඩ ටික හොදගෙන ආයි අර පොඩි කැලෑවක් එක්කලා ඔන්න ඉස්කෝලේ යනවා රනාල කනිෂ්ඨ විද්‍යාලයට. දැන් ඒක ගොඩාක් දියුණු වෙලා අපිත් යම් දායකත්වයක් දරුවෝ ඒක දියුණු කරන්න. එතකොට ඒක තමයි මගේ ජීවිතයේ ළමා කාලයේ ප්‍රාථමික අධ්‍යාපනයේ ආරම්භය. මට ඒ ඉස්කෝලේ ගැන කතා කරන පොඩි එක දෙයක් කියන්න අවශ්‍යයි.
මේ රණාල කනිෂ්ඨ විද්‍යාලයේ පිට්ටනියක් තිබුණේ නැහැ. ඒ කාලේ 1900 මම කියන්නේ උගේ 1990 2000 වගේ කාලේ 2000 පොඩ්ඩක් පෙර වගේ පිට්ටනියක් නැතුව අපි කැලෑ ඉස්කෝලේ කියපු හරිය කැලෑව තිබිච්ච හරිය. ඒ කැලෑව සම්පූර්ණයෙන්ම කපලා පිට්ටනියක් හදන්න මටත් දායක වෙන අවස්ථාවක් හම්බුණා. ඒකට හිටපු අමාත්‍ය ඉන්දිගෝවර්ධන මැතිතුමා එතුමාට කතා කරලා අපි සම්බන්ධ වෙලා අපිට එතුමා යන්ත්‍ර සැපෙව්වා පිට්ටනිය කපා ගන්න. දැන් පිට්ටනිය ගොඩාක් අපි හදුවට ගොඩාක් දියුණුයි. මමත් ඒ කාලේ හිටියා කුළුතුංග කියලා හිටපු විදුහල්පතිවරයෙක් රණාලෙම. එතුමයි මමයි මැදිහත් වෙලා තමයි ওই පිට්ටනිය කපන්න මූලික කටයුතු කළේ. ඇත්ත වශයෙන්ම අද අපිට සතුටක් තියෙනවා අපි ඉගෙනගත් ඉස්කෝලේ යම් දෙයක් කරලා තියෙනවා කියලා. ඒක අපි හදපු පිටියට වඩා දැන් ගොඩාක් ලස්සනයි පුළුල් ඉන්න විදුහල්පතිතුමේ ලස්සනට හදලා තියෙනවා. නමුත් ඒ ආරම්භයේ දුන්නා අපි ඒක සතුට විඳිනවා. ඒ එක්කලම මට තව ඒ කාර්යයක් ඔය ළමා කාලය ගැන කියනකොට කියන්න ඕන දෙයක් තියෙනවා. අර මම කියන්නේ ඇලවල් දෙකකින් ගොඩ වෙලා අපි යන්නේ කියලා. මේ ඇලවල් දෙකකින් ගොඩ වෙලා යනකොට ඉතින් අපි ළමා කාලෙදී මාළු අල්ලන්න ආසයිනේ. ඒකට අපි කරන්නේ අර ළඟම තියෙන රබර් කෑල්ලෙන් ඒ කාලේ පොල් කටු තියෙනවා රබර් කිරි පෙරෙන්න. අර අපිට තේරෙන්නේ නැහැ රබර් පොල් කටක් ගත්තාම රබර් කපන මිනිස්සුන්ට තියෙන අපහසුතාවය මොකක්ද කියලා. අර රබර් පොල් කට්ටක් අරගෙන අරකට දාගන්නවා ඇලෙන් අල්ලලා හඳයි. හඳියෝ කියලා මාළුවෙක් කියන ඔළුවේ හඳ තියෙන මේ හඳේ අල්ලගෙන දිහිල්ලා අර ගෙදර අරන් යන්න බයයි මාළුවව. ඇයි ගෙදර අරන් ගියෝ ගෙදරින් බැනුම් අහන්න එනවනේ මේ මාළු අල්ලන් ආව කියලා. අපි කරන්නේ මේ මාළු අල්ලගෙන ගිහිල්ලා අර පොල් කට්ට ගිහ ළඟම ගහක් ළඟින් තියරෙනවා. අනේ ඉතින් අපි කරපු පව් තමයි මේ බලපංග. අර මාළුව අපි ගිහින් ආයි බලනකොට මාළුව නැහැ අර මාළුව පැනලා පොල් කට්ටෙන් එළියට. ඉතින් ඒ සතා එතන මැරිලා. නමුත් අපේ ළමා කාලේ ඒවා මම කියන හොඳ දේවල් කරා කියලා. නමුත් අරවත් අපේ ජීවිතවල අත්දැකීම් ඊට පස්සේ අපි මාළු අල්ලන්නේ. ඉතින් ওই කැලේ යනකොට සරපිය අපිට ඕන තරම් හම්බෙලා තියෙනවා. ඉතින් අපිට කරදරයක් වෙලත් නැහැ සත්තුන්ගෙන්. කොහොමද එහෙම තමයි අපේ ළමා කාලේ ගෙවුනේ. ඒකම සුරත්සගෙන් පොඩ්ඩක් දැනගන්න ඕනේ. දැන් ඇලවල් දෙකකින් පැනලා යන්න ඕනේ. වෙල්ලායක් මැද්දෙන් යන්න ඕනේ. වැස්ස කාලේට කොහොමද ඔය අත්දැකීම? වැස්ස කාලේට මාර්ගයක් තිබුණා. ඔව් වැස්ස කාලේට ඇත්තටම මේ අර ඇලවල් දෙක ගැනත් මට පොඩි එකක් ඌණ පූර්ණයක් කරන්න ඕනේ. ඒ ඇලවල් දෙක දැන් නෑ ඇත්තටම. දැන් අවුරුදු මම ඔය කියන්නේ අවුරුදු දැන් 30කට 35කට එහා ඉතිහාසයක්නේ. දැන් මේ ඇලවල් දෙකම ඒ ලොකු කම්පැනිස් වෙලා ඒවට දැන් ඒවා වැහිලා ගිහිල්ලා ඇලවල් වෙනුවට දැන් විලලන් තාම තියෙනවා. වපුරන්නෙත් නෑ. එතකොට වැස්ස කාලේ කියන එකදී ඇත්තටම වැහි වතුරෙන් යට වෙනවා. පැහැදිලිවම. එතකොට යන්න බෑ. යන්න බැරුණාම ඉතින් එක්ක ගෙදර ඉන්නවා. ඉතින් කොහොමත් අපි ආසනේ වැස්ස කියලා ගෙදර ඉන්න. ඒ ඉස්කෝලේ යන්නවට වඩා එතකොට ගෙදර ඉන්නවා. එහෙම නැත්තම් තව ප්‍රධාන පාරෙන් ගියොත් ඉතින් අපිට ඒ බාධාව නැතුව යන්න පුළුවන්කම තියෙනවා. මගේ මතකයක් නෑ අපි ප්‍රධාන පාරෙන් ඉමි ඉස්කෝලේ ගියාද කියලා. ඒ කියන්නේ වැස්සයි කියලා ගෙදර නතර වෙච්ච කෙනාම වැඩි පුරාත් එකෙන් තියෙන්නේ. මතකේ නෑ කියන්නේ එහෙනම් ඒක තමයි. ඒක තමයි. හොඳයි ඊට පස්සේ මේ ඔබතුමාගෙන් ඊළඟට දැනගන්න කැමතියි සාමාන්‍යයෙන් හැම කෙනාටම මතකයේ තිබෙන කාරණාවක් සහ මතකයේ තියාගන්න කාරණාවක් තමයි පළමු ශ්‍රේණියට ඇතුළත් වුණාට පස්සේ ළඟම හිටපු යාළුවෝ. සමහර විට ළඟම හිටපු යාළුවා තමයි හොඳම යාළුවා වෙන්නේ. ඔබතුමාගේ ඒ මිත්‍ර පරිශදය කොහොමද නිර්මාණය වෙන්නේ? ඒක පොඩි සංකීර්ණ ප්‍රශ්නයක් මට. මොකද යාළුවෝ ළඟම හිටපු යාළුවා කියලා කිව්වොත් මට කීප දෙනෙක්ගේ ඔළුවට එනවා. එතකොට සමහර වෙලාවට ඒ කාලේ ඇතිවෙච්ච යාළුකම් දැන් වෙනකොට ඇත්තෙත් නෑ. එක්ක දුරස් වෙලා එක්ක ගම්බල ඇත්තෙත් නෑ. ඉතින් කීප දෙනෙක් නම් මතක දෙනවා. මම හිතලා එක්කෙනෙක් විශේෂ කළොත් ඒක හොඳ නැති නිසා මම මේක මේ නම් සඳහන් කිරීමෙන් වළකින්නම්. හැබැයි ඒ කාලේ අපි අතරේ තරඟය තිබුණා. දැන් හැමෝටම තියෙනවනේ විනය වීමේ තරඟය. අපි කොච්චර දැන් මම ගැන හොයන්න කෙනෙකුත් නැහැ වැඩියයි. අපේ අම්මා නැහැ. අක්කටත් මං ගැන හොයන්න වෙලාවක් නැහැ. ඉස්කෝලේ යන එක ලෑස්ති කළ දෙන එකනේ යාගේ වගකීම. එතකොට අපේ ඉස්කෝලේ යන කාලේදීම අපි ගැන බැලුවෙත් නැහැ. දැන් මම මේ මෑතක දැක්ක මම HP හැටියට දියුණු දෙන එක බොම්බිරි ජාතික පාසලේ කොණ්ඩේ වැවිලා මේ බාර විදියට කොණ්ඩේ තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි කොණ්ඩේවත් කපලා නැහැ ප්‍රධාන ශිෂ්‍යනායක දියුණු දෙනකොට. දැන් මල්ලන්ගේ ෆොටෝ එක දැනුත් තියෙනවා මේ යන්න කලින් පෙන්නන්න. මේ ඒ කියන්නේ එහෙම අවධානයක්වත් අපේ කාලේ තිබුණේ නැහැ කොණ්ඩේ කපන්න ඕනේ කියලා. දැන් මේ කොණ්ඩේ පස්සේ යන්න වෙලා තියෙන ඉස්කෝලවල. ඒ කාලේම තිබුණේ නැහැ. මට අර මිත්‍ර ස්වභාවය ගැන සඳහන් කළොත් ඒකෙදී අපි නමක් සඳහන් කර නොකර ඉන්න එක හොඳයි කියලා මට හිතෙනවා. ඔව්. අපි කතාවේ මේ සම්පූර්ණයට එමු. දැන් තරගයක් තියෙනවා මිතුරන් අතරේ විනය පිළිබඳව ඉදිරියට එන්න. ඒ අතරේ සුන්දර අත්දැකීම් ඇති ඔබතුමා මතක් කරගෙන එනකොට මට එහෙම එකක් හිතුණා.
එතෙන්දී දැන් වෙනිය වීමනේ තරගයේ තියෙන්නේ අධ්‍යාපනයේ අපිට නැති වුණත් තල්ලුවක් ගෙවල් වලින් ලොකුවට ඉතින් ඇත්තටම ගෙවල් වලට තල්ලුවක් දෙන්නත් බෑ කන්න තුන් වේල කන්න දෙනක තමයි ගෙවල් වලට ඒකාධිපති අභියෝගය මේ දැන් තමයි අධ්‍යාපන මහා විශාල තරංගයකට ඇහිලා තියෙන්නේ එතකොට දැන් ඔන්න මමත් කොහොම හරි කල්පනා කරනවා මාත් පළවෙනියා වෙන්න ඕනේ සාමාන්‍යයෙන් තුන්වෙනියා වෙනවා තුන්වෙනියා එතකොට හිටියා ජනක කියලා මගේ යාළුවෙක් එයා එක වෙනවා එක්ක දෙක වෙනවා උදයන්දින කියලා තව යාළුවෙක් හිටියේ ඒ ගැහන් ළමයා ඒ දෙන්න අතර තමයි එක දෙක තරඟේ හැමදාම පන්ති කාමරේ ගියේ මම සාමාන්‍ය තුන තමයි ඉතින් මං හිතාගත්තා මේ සැරේ නම් කොහොම හරි පළවෙනිය වෙනවා කියලා හිතාගෙන මේ හිතේ තියෙනවා ඉතින් හිතේ තිබ්බට ක්‍රියාකාරීත්වයේ අඩුවක් වෙන්නේ නැති අනේ ඒ සැරේ හතරවෙනිය දැන් පළවෙනිය වෙන්න ගිය මම හතරවෙනිය ඉතින් ඔහොම තමයි ළමා කාලේ තරඟයට අපි මුහුණ දෙන්නේ හැබැයි ඉතින් පස්සේ කාලෙකදී යනකොට වෙනියා කියන තරඟය මං හිතන්නේ මගෙන් අතහැරුණා මොකද දැන් බෝම්බිරි ජාතික පාසල වගේ එකදී වෙනියෙක් වෙනවා කියන එක ලේසි නෑ එක පන්තියක ළමයි 45ක් 40ක් ඉන්නවා ඒ වගේ පන්ති 5ක් 6ක් තියෙනවා එතකොට වෙනියෙක් වෙනවා කියන එක හරිම ගැටලුවක් ඒ නිසා මට වෙනියා පස්සේ හඹා යනක පස්සේ කාලෙ ඉඳන් මං හිතන්නේ ගොඩාක් දුරට අඩු වෙලා ගියා එතකොට දැන් සාමාන්‍යයෙන් විශේෂයෙන්ම ප්‍රාථමික ශ්‍රේණිවල වැඩි බලපානවා කනිෂ්ඨාංශයට ජේෂ්ඨාංශයට එනකොට එතරම්ම බල නොපෑවත් මේ මව්පියාගේ පැමිණීම පාසල වෙත. එතකොට මේ වගකීම දරුවේ කවුද? අක්කා විසින්ද දරුවේ අයියා විසින්ද දරුවේ? ඒ වගේම නම් කිසිවෙක් විසින් දරුවේ නැත. මේ මං වෙනුවෙන් මං නිකන් උදාහරණයක් කියන්නම්කෝ දැන් ප්‍රධාන ශික්ෂණායකයා වෙලා දියුරුම් දුන්නවනේ අපි. දියුරුම් දෙනකොට සාමාන්‍යයෙන් අද කාලේ ප්‍රධාන ශික්ෂණායකයා දියුරුම් දෙනකොට දෙමව්පියෝ සල්ලි වෙනුවෙන් දෙන්න සූදානම් වැඩ ටික කරගන්න. මගේ වෙනුවෙන් කිසි කෙනෙක් ආවේ නැහැ. ඒ කාලෙත් තිබුණෙත් නෑනේ එහෙම එකක් මං හිතන්නේ මේ කවුරුත් ආවෙත් නෑ මම සාමාන්‍ය පරිදි ඉස්කෝලේ ගියා ඉස්කෝලේ ගිහිල්ලා එදා දවසේ දියුරුම් දීම දුනා ඒකේ වැදගත්ම කාරණා පුතා මට මේ වෙලාව කියන්න ඉඩ දෙන්න මම බෝම්බිරි ජාතික පාසලේ ප්‍රධාන ශික්ෂණායකවරයා මට මහා සභාවක් ඉදිරියේ කතාවක් කරන්න බෑ ඒ තරමට චකිතය බය මහා සභාවකට යන්න ඉතිහාසයේ කොච්චර මාව වෙනස් කළාද කියනවනම් මම මේ ඉස්කෝලෙන් එළියට එනකොට මට 1000කට ස්පීකර් එක නැතුව කතා කරන්න පුළුවන් මට ගොඩ නැගුණා එතකොට ඒ හැකියාව මට 1000කට විතර උනත් කතා කරන්න පුළුවන් හැකියාව ආවේ අර නායකත්වයත් එක්කලා ආව අවස්ථාවක්. ඉතින් ඒකේ වාසියම දැන් මම ඒ ප්‍රධාන ශික්ෂණායකයා වෙලා කතා කිරීමේ හැකියාව ගත්ත වාසිය පස්සේ කාලෙක මම කුරුවරයා හැටියට ඒ විද්‍යාලයට ගියාම ඒකේ විද්‍යාලයේ ප්‍රයෝජනයක් වුණා. දැන් අපේ දැන් තියෙන මේන් හෝල් එක ළමයි 1000ක් පුජ්‍යලි 1000ක් වාඩි වෙන්න පුළුවන් විතර මේන් හෝල් එක අපිට දැන් තියෙන ඉස්කෝලේ. ඒතකොට මේ මේන් හෝල් එකේ මට මේ නිහඬ වෙලා ඉන්නවා නම් පිරිස ඒ ඔක්කොම එහෙට කතා කරන්න පුළුවන් වාතාවරණය මම එහෙම කතා කළා ඕන තරම්. විශේෂයෙන් ලයිට් ගිහලාට මම තමයි ඉතින් මේ වැඩේ කරන්නේ. ලයිට් ගියාම ස්පීකර් වලින් පිටුවල්තුමාට කතා කරන්නත් බෑ ඉන්නට කතා කරන්නත් බෑ. ඉතින් මමත් ඒ අඩුව පුරවනවා ලයිට් නැති වෙලාවට. ඒ නැතත් මට ඒ අවස්ථාව ලැබුණා නිරන්තරයෙන් ගුරුවරයා හැටියට ඉන්නකොට ඇත්තටම මේ ඒ ප්‍රධාන ශික්ෂණායක හැටියට මාව නිර්මාණය කරපු පාසලටම ඒ ප්‍රයෝජනේ පස්සේ කාලේ ගුරුවරයා හැටියට අවුරුදු 8ක් ගන්න පුළුවන් වුණා. දැන් අපි එතුමාගේ ජීවිතයේ ළමා කාලයේ සහ බෝම්බිරිය ජාතික පාසලේ නායකත්ව දරු අවස්ථා පිළිබඳව කතා කරා. දැන් සුදත්ස ප්‍රධාන ශික්ෂණායකයා වෙලා ඉඳී බෝම්බිරිය ජාතික පාසලට මහා සේවයක් ඔබතුමාගෙන් සිදු වෙනවා. මේ හැම සේවයක් අතරෙම විශේෂ සිදුවීම් ඇති විශේෂ උත්සව ඇති විශේෂයෙන්ම අපි කියන්නේ අර කරට අරගෙන වැඩ කරපු අවස්ථා ඕනෑ තරම් ඇති අපි කිහිපයක් මතක් කරමු. ওই කාරණාවෙදි මට එකක් කියන්න අමතක වුණා කියාගෙන යනකොට දැන් ප්‍රධාන ශික්ෂණායකලා දියුරුම් දෙනවනේ. දියුරුම් දුන්නාම මේ අපේ යාළුවෝ ටික කරපු දේ ඒ කාලේ ඡන්දෙන් තමයි තීරේ ප්‍රධාන ශික්ෂණායකයා. එතකොට ඡන්දෙන් තෝරනකොට දැන් ඔන්න මගෙත් එක්ක ආව ප්‍රතිවාදියාට මට වඩා හරි අඩක් විතර තමයි ඡන්ද හම්බුනේ. මට ඒ වගේ දෙගුණයක් ඡන්ද හම්බුණා. ඡන්ද හම්බෙලා දැන් මේක දිනලා දියුරුම් දෙන දවසේදී මගේ යාළුවෝ ටික මොකද කළේ මාව ගෙනල්ලා අපේ ඉස්කෝලේ ඉස්සරහ තියෙන ෆොන්ට් එකක් අදටත් ඒක තියෙනවා. අර ෆොන්ට් එකට මාව අතෑරිය දඩස් ගාලා. පනිෂ්මන්ට් එකට හරි ජොලියට හරි මොකක්ද මන් දන්නේ කාරණාව අතෑරියා. අර ඇඳුම දැන් ඇඳගෙන මට යන්න බෑ. මම කරපු දේ ඒක ළමයි යනකන් ඉඳලා ගලවන්නත් බෑනේ ළමයි ඉන්න අතරතුර ළමයි යනකන් අතර ඉඳලා අර ඇඳුම ගලවලා මේ කමිස ගැලුවේ එතන කමිස අයින් කරලා කමිස වේලෙන්නේ නැහැ පිලි ගඳයි දැන් කමිස බස් එකේ යල්ලත් බැරි තරම් මිත්‍රයෝ ටික හිතන්නේ නැතුව ඉතින් ඒක මට අපහසුතාවය ඒ අතරතුර අර පොන්ඩ් එකේ තිබිච්ච සමහර ගල් කෑලි කොන්ක්‍රීට් කෑලි වලට මගේ තුවාලක් තුනා ඇඟ
මේ වැඩිච්ච පාරවල් වලට. කොහොම හරි ඒ අත්දැකීමත් මම ගත්තා මේ ඒ වෙලාවේදී අපේ යාළුවන්ට පින් සිද්ධ වෙන. දැන් ඒවා අපි මේ අවස්ථාවේ සුන්දර ලෙස කරන්නේ. ඒ වෙලාවේ මම අපහසුතාවටපත් වුණාත් ඒක වින්දා. එතකොට මේ මම ඒ කාලේ ඉවෙන්ට්ස් මොනවා හරි කරපු උත්සව ගත්තොත් එහෙම ඇත්තටම දැන් පාසල් පද්ධතියේ තියෙන උත්සව ගත්තොත් දැන් මගේ විද්‍යාලයේ වර්තමානයේ ගත්තත් මහා විශාල උත්සව ප්‍රමාණයක් ඉස්කෝලේක තියෙනවා. හැබැයි ඒ කාලේ උත්සව කියලා ඉතාම සීමිත උත්සව ප්‍රමාණයක් තමයි තිබුණේ. උපරිම කලාව වලක් තියෙයි අපේ. ඉතින් වැදගත් උත්සවය කියලා ඉස්කෝලේ ගන්න ශිෂ්‍ය නායක මණ්ඩලයේ දූරුම් දෙන එක. ඒ වගේ එකක් තමයි ගත්තේ. නැතු මහා පරිමාණ වශයෙන් උත්සව සංවිධානය කළනේ. ඒ සංවිධානය නොකරන්නේ නැත්තේ ඒ කාලේ දෙමව්පියන්ට ඒ සඳහා දරන්න පුළුවන් වැයබර නැති නිසා වෙන්නේ නැති. දැන් අද ඉස්කෝලේ ගත්තොත් මහා විශාල උත්සව ප්‍රමාණයන්නේ. චාරිකා යනවා, ස්පෝර්ට් මීට් තියෙනවා. ඒ වගේ විශේෂ එහෙම නම් කර ගොඩක් තියෙනවා. සීමිත උත්සව එකක් ශිෂ්‍ය නායකයන් දියුණුම් දීම, දෙක ක්‍රීඩා උත්සවය, තුන ඔය කලා උළෙලක් වගේ එකක් කරන්නේ නැති ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් ඉස්කෝලේ කළේ නැහැ. බාහිර වැඩ කියලා විශාල වශයෙන් ඒකට හේතුව අර මම කියාපු ආර්ථික දරිද්‍රතාවය නිසා මිනිස්සුන්ට දරා ගන්න බෑ. සහ උපකාර ගන්න ගියාම ගැටලු. ඉතින් ඒ කාලේදී ලොකුම දේවල් මේ උත්සව කරන එකට වඩා තිබුණේ බහුතක සම්පත් සංවර්ධනය කරන්නේ කොහොමද කියන එකයි දරුවන්ගේ උණ සංවර්ධනය. එහෙම නැත්නම් අඩු අධ්‍යාපන සංවර්ධනය. එහෙම නැත්නම් ඒ දරුවන්ට පාසල් වල තියෙන ආර්ථික ගැටලු වලට විසඳුම් හිමි නිසා පාසල් පද්ධතියෙන් ගොඩාක් වගකීමට රන් තියෙන්නේ. විදුහල්තරිය ප්‍රමුඛ කාර්ය මණ්ඩල සියල්ල. එතකොට අර මහා විශාල පරිමාණ වශයෙන් උත්සව නොකරන නිසා මට කියන්න බෑ. හැබැයි ක්‍රීඩා උත්සවයේදී නම් මට මතකයි ඉතින් ප්‍රධාන ශිෂ්‍ය නායකයාට ප්‍රධාන ශිෂ්‍ය මාච් යන්න ඕනේ. ඉදිරියෙන්ම යන්නේ මාච් එක කරගෙන ප්‍රධාන ශිෂ්‍ය නායකයා දැන් මම කල්පනා කරනවා හරියට වම දකුණ ගැහුවක් දන්නේ නැහැ යන කාලේ කියලා. මේ නමුත් ප්‍රධාන ශිෂ්‍ය നായකයා යන්න ඕනේ. එහෙම යන්න මේ ඒ උත්සව වලට අපි සම්බන්ධ වෙන තව උත්සවයක් තිබුණා. දැන් මතක් වුණා එහෙම එකක්. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ප්‍රධාන අමාත්‍ය හැටියට කටයුතු කරන බස්නාහිර පළාතේ. ඒ සාමේ දූතිකාව හැටියට ලොකු ජයග්‍රහණයක් අරගෙන තුමි ආවේ ඒ කාලේ. ඒ ඇවිල්ලා අපේ විද්‍යාලයට මුල්ගල් තිබීමක් තිබුණා. ඔය දැන් මේ දවස්වල මම හිතන්නේ 9 10 11 පන්තිය පවත්වන්නේ පිටේ ඒ බිල්ඩින් වල මේ මුල්ගල තියෙන වෙලාවේ හවස තමයි වෙලාව දුන්නේ ප්‍රධාන අමාත්‍යතුමිය. එතකොට මම ඒ කාලේ සාමාන්‍ය පෙළ කරන්නේ. මේ මුල්ගල තියන්නේ මෙතුමිය එනකොට පුරුද්දක් හැදෙන එතුමිය ගියම් ප්‍රමාදයක් තිබුණානේ. එතකොට මේ එතුමිය එනකොට රෑ 7 විතර වෙලා. දැන් රෑ 7 දැන් අපේ ගෙවල් වලින් මේ 3ට ගෙදරින්ට එන්නව මිනිස්සයා 7ටත් නැහැ ගොඩ ගෙදර හොයන්නෙත් නැහැ. ඒගොල්ලන්ට විශ්වාස දෙන්න මේ මිනිස්සයා කොහොම හරි ඒවි කියලා. ඉතින් මැතිණිය එනකොට 7 විතර. ඉතින් ඒ කාලේ තිබිච්ච ක්‍රමවේදයේ පළාතේ ලයිට් උත් කපලා. අපි දන්නේ ලයිට් කැපුවේ කොහොමද කියලා. නමුත් මැතිණිය එන හින්දා කැපුවද වෙන හේතුවක්ද මන් දන්නේ නැහැ. ප්‍රධාන අමාත්‍යතුමිය එන වෙලාවට ලයිට් කපලා. එතකොට ප්‍රධාන අමාත්‍යතුමිය මුල්ගල තිබ්බේ ඇහිලා ওই බිල්ඩින් එකට. ඔය දැන් බිල්ඩින් තුනක් තියෙනවා පිට්ටනිය හදපු. ඒ පිට්ටනියේ එක පෙළට හදපු. ඒකේ මැද බිල්ඩින් එකට තමයි මගේ මතක හැරෙ එතුමිය මුල්ගල තිබ්බේ. එතුමිය ආව වාහනේ ලයිට් එක ගහලා මුල්ගල තිබ්බේ. හැබැයි මේ ලයිට් කීපයක් තිබුණා. විශාල ලයිට් 3-4ක්. ඒක ගහලා එතකොට ඔය මේ අපිත් එතන තිබුණා පොඩි කන්දක් වගේ. අර කන්ද උඩ නැගලා තමයි අපිත් බලන් හිටියේ. ඇත්තටම කරුවලේ මැතිණිය පේන්නේ නැහැ අපිට. ප්‍රධාන අමාත්‍යතුමිය පේන්නේ නැහැ. කවුරු හරි ඇහිල්ලා එතන මොනවා හරි එකක් කරනවා කියලා ගත්තා තමයි පෙවුනේ. මේ ඒ අත්දැකීම මතකයි. ඔය ක්‍රීඩා උත්සවයේදී ඒ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ශිෂ්‍ය නායක හැටියට ගියා එක මතකයි. ඒ ඇරෙන්න විශාල උත්සව ප්‍රමාණයක් මතකේ නෑ. හැබැයි සමහර සිද්ධි ඉතින් එක සිද්ධියක් තව මතක් වුණා ඔය කියාගෙන යනකොට. ඕවගේ උත්සවයක් අපේ තිබුණේ මම හිතා ප්‍රධාන අමාත්‍යතුමිය එන උත්සවෙ වෙන්න ඕනේ. සුමිත් කියලා අපේ සර් කෙනෙක් කියලා දැනුත් ඉන්නවා. හොඳින් ඒ සර් විශ්‍රාමිකයි දැන්. සුමිත් සර්ලා අපි කොඩි දානවා පාරේ දැන් මේ ඉස්කෝලේ මැතිණිය එන උත්සවෙ පිළිගන්න මගේ මතක හැටියට. මේ කොඩි දානකොට සුමිත් සර් ඔහොම කරලා යකඩ බටේ කොඩිය හිටවගෙන ඔහොම ඉස්සරහට ගියා. අපේ ඉස්කෝලේ ඉස්සරහම තියෙනවා හයි ටෙන්ෂන් ලයින් එක යනවා විදුලි පද්ධතිය. එතකොට සර්ට කල්පනාව නැති වුණා උඩ හයි ටෙන්ෂන් ලයින් එක තියෙනවා කියලා. සර් මොකද කළේ මෙහෙම කොඩිය අරගෙන ගියා. මමත් සර් ළඟම හිටියේ. කොඩියේ යකඩ කණුව ගෑවුණා අර ලයින් එකේ කම්බි ඔක්කොගෙම. ගෑවිලා අර කම්බි ගිනි ගත්ත මහා විශාල ගින්නක් දැන්. කම්බි ටික ගිනි අරගෙන. ඊට පස්සේ දැන් සර් කිසි ප්‍රශ්නයක් නැහැ. සුමිත් රාජපක්ෂ සර්. දැන් වාදි සංගමේ ලංකදා ලේකම් හැටියට ඉන්නේ එතුමා වර්තමානයේ. එතකොට මගේ මතක හැටියට එතුමා තමයි ලේකම් හැටියට ඉන්නේ. එතකොට සර්ට කිසි හානියක් නැහැ. ඒ සපත්තු දාලා හිටියේ සර්.
අර ඊට පස්සේ කෑ ගහනකොට සර් හිමීට අර කිසි කලබලයකුත් නැහැ. සර්ගේ ජීවිතේ මම දැකපු දේ කලබලයකුත් නැහැ කවදාකවත්. අර තියන් හිටියා වගේම හිමීට කෑ ගහනකොට අර කණු අරගෙන මේ පැත්තේ තිබ්බා. ලයිට් කම්බි ටික යාන්තම් නෝලෙන් තිබුණේ. එක කම්බියක් මම දැක්කා එක පොඩි කූරකින් තමයි නතර වෙලා තියෙන කම්බි කූරක අනිත් ඔක්කොම පිච්චිලා ගිහලා අනිත් කම්බි වල ප්‍රමාණය අඩු වැඩි වශයෙන් දී වෙලා ගිහලා තිබුණා අර ෂෝට් එකේ හින්දා. මේ ඉතින් ඒක මගේ ජීවිතේ දැක්ක මේ මහා බරපතල අවස්ථාවක්. හැබැයි වාසනාව ඒස කිසිම හානියකින් තොරව ඉන්නව. දැන් පහුගිය දවස්වල විශ්‍රාම ගත්තා රාජකාරියෙන්. ඒ වගේ හරි අපූර්ව මතකයන් අපිට කෙනෙහිර දක්වන්නට පුළුවන් මේ මතකාවර්ජනය තුළ අපි ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ කියන වැඩසටහන තුළ අපි ආවර්ජනා කරන්න සූදානම් වෙන්නේ මෙන්න මේ දේවල්. මොකද දරුවෙකු කරන ඇතැම් වරදක් සුන්දරව දකින්න ඇතැම් විට මේ මතකයන් ඉවහල් වේවි. නැත්තම් වේවැලට දණ්ඩනයටම යටත් කොට රාක්ෂයෙක්සේ විදුහල්පතිතුමා දකින දරුවන් අතරේ මේ විදිහට සිනහමුසුව බොහොම විනෝදයෙන් රාජකාරී කරන ගුරුවරු විදුහල්පතිවරු බිහි වෙන්නේ මේ මතකයන් මේ අත්දැකීම් මේ පන්නරයන් නිසා බව අපි විශ්වාස කරන නිසායි අපි ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ වැඩසටහන තුළ මේ සියලු මතකයන් මෙලෙස ආවර්ජනා කරනවා. සුදත් සමන් මේ ඊළඟට දැනගන්න කැමති ක්‍රීඩා කරේම නැද්ද ඉස්කෝලේදී? ඇත්තම කාරණාව නෑනේ. කෙටිම කියනවා නෑ. මේ මගේ ජීවිතයේ තියෙන අඩු වලින් ප්‍රධාන එකක් තමයි ක්‍රීඩාව නැති එක. මම පස්සේ කාලේ කල්පනා කළා මේ ක්‍රීඩාව නැති එකට මම මොකක් හරි කරන්න ඕන මගේ. මට මතකයි ඔය දුවලා මේ අර 4 දිනක දුවන රිලේ එක දී ක්‍රීඩාවේ නමවත් මතක නැහැ නේද? දැන් රැලේ කියලා කියන්නේ. එතකොට මේ රිලේ ක්‍රීඩාව දුවලා මේ සහතිකයක් තිබුණා වගේ මතකයක් තියෙනවා. නමුත් ඒව දැන් නැහැ. මම පස්සේ කාලේ කල්පනා කළා මට ක්‍රීඩා සහතික නැහැ. මම මේක සම්පූර්ණ කරගන්න ඕනේ. පස්සේ කාලෙක මම මොකද කළේ? ගුරුවරයා හැටියට පත්වීම ගත්තාට පස්සේ ජාතික ශිෂ්‍ය බලකායේ නිලධාරියෙක් හැටියට බැඳෙනවා. ආධුනික නිලධාරියෙක් හැටියට රන්ටැබේ පුහුණුව ගත්තා. අරගෙන දැන් වර්තමානයේ නේකොට මම 2009 තමයි සෙකන්ඩ් ලෙෆ්ටනන්ට් හැටියට මේ මගේ නම ගැසට් කරන්නේ ගැසට් පත්‍රේ. ඉතින් ඇත්තටම ඒ සහතිකය ගත්තාට පස්සේ මම ඊට එහාටත් කැඩට් කෝ එකත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාව ආවේ නැහැ. අර ක්‍රීඩා සහතිකයේ අඩුව මම සපුරාගත්ත අර විදිහට. මම හිතුවා ඒකත් දරුවන්ට පණිවිඩයක් වේවි. අපිට යම් තැනක අඩුවක් තියෙනවා. පස්සේ කාලෙක අවස්ථාවක් ඒවි කියලා ඒ අඩුව සපුරා ගන්න. මට තව ඔබතුමා කියාගෙන ආව තැනක එක දෙයක් මතක් වුණා උත්තරයක් දෙන්න. අර සැර පෞරුෂය කියන එකේදී ඔබතුමා කියවන විදුහල්පතිවරයා යම් මේ කියන්නේ දඬුවම් ක්‍රමයක් ගැන කතා කරන්නේ වචනයක් කිව්වේ. ඒකෙදි මට එක දෙයක් කියන්න දැන් NS පෙරස් කිව්වහම දඬුවම කියන එක ඉතාම අධික ලෙස දඬුවම් දීපු විදුහල්පතිවරයෙක්. ඔය මම කියන යුගයේදී මේ මං හිතා සර්ගෙන් ගුටි කාපු නැති කෙනෙක් ඔය පළාතේ නැතුව ඇති. හැබැයි දැන් මම දකින්නේ දඬුවමෙන් තොර පාසල තමයි පාසල් පද්ධතිය තුල තියෙන්න ඕනේ. ඒ කොහොම වුණත් සමහර තැන්වල යම් දරුවන් කියන එක දරුවෝනේ. දරුවෝ කියන අය කවුරුවක්වත් නරක දරුවෝ ලෝකේ ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. වර්තමානයේ මගේ අත්දැකීමුත් එක්කලා හැම දරුවටම අවශ්‍යයි ඒක ආදරය, කරුණාව, ඕන් ගැන සොයා බැලීම. මේ සියල්ල එකල තමයි දරුවාගේ තියෙන අර අපි කෙනෙක් නරකයි කියලා තියෙන ගතියක් තියෙනවා. ඒක අයින් කරන්න පුළුවන්. ඇත්තටම පැහැදිලිවම දරුවෝ නරකයි කියලා දරුවෙක් නැහැ. හැම දරුවා තුලම සහ හොඳ නරක දක්වන අපි හොඳයි කියලා හිතන දරුවා තුල සමහරකට සැඟවුණු නරක ගතියකුත් තියෙන්න පුළුවන්. ඔය නරකයි කියලා අපි වචනෙට කියන නිසා නැත්නම් හැම දරුවා තුලම හොඳ සහ නරක තියෙන දඬුවම ගත්තොත් දඬුවම ඉතා ප්‍රවේශමෙන් කරන්න ඕනේ. මේ දඬුවම දරුවාට වැඩිපුර වාසියකට වඩා අවාසියක් තමයි ගේන්නේ. හැබැයි අධ්‍යාපන විද්‍යාවේ කතා කරනවා දඬුවම සහ ත්‍යාග ක්‍රමය කියලා එකක්. ඒ කියන්නේ පෙළඹවීම උපක්‍රමයක්. ඒ කියන්නේ අධ්‍යාපන විද්‍යාව කතා කරනවා දඬුවම කියන එක ගැන. පෙළඹවීම උපක්‍රමයකට දඬුවම දෙන්න ඕන කියන එක. ඒ ගම ත්‍යාග දීමත් පෙළඹවීම උපක්‍රමයක්. උදාහරණයක් කියනවා නම් ඔයා ශිෂ්‍යත්වයට පාස් වුණොත් අපි වැඩ බයිසියල කරන්නේ මේ පෙළඹවීම උපක්‍රමයක්. ඔය වැඩේ කළොත් මගෙන් ගුටි කන්න තමයි වෙන්නේ කියලාත් අපි කියනවා. ඒකත් පෙළඹවීම උපක්‍රමය. ඒ කියන්නේ අයහපත් දේන් වලකින්න දඬුවම දෙන අතර යහපත් දේට පොළඹවන්න ත්‍යාග ක්‍රමය පාවිච්චි කරනවා. හැබැයි හරිය පරිස්සමෙන් කරන්න ඕන. මම ඒකයි කිව්වේ මේ අධ්‍යාපන ළමයන්ට අලුතෙන් දඬුවම් දෙන්න ඕනේ. මේකම දඬුවම. ඒ නිසා දඬුවමෙන් තොරව පාසල අරන් යන්න පුළුවන් නම් එතෙන්ට තමයි ආයුත්තේ. නීතිය තියෙන්නේ එතෙන්ට. නීතිය තුලත් දැන් කිසි කෙනෙකුට දඬුවම් කරන්න බෑනේ. ඉතින් නීතිය තියෙන්නේ එතෙන්ට. අර දඬුවම හරි පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕන කාරණා දරුවොත් එක්ක සමහරට අපි දඬුවම තුල දරුවාගේ ජීවිතය මහා වියවසෙන්ටපත් කරනවා. මට අවුරුදු 48 තුල මම ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් හැටියට ගත අවුරුදු 20ක අත්දැකීම් තුලත් මම ගත් අත්දැකීම තමයි දඬුවම නම් හරි පරිස්සමෙන් පාවිච්චි නොකළොත් මේ විශාල ව්‍යසනයක්. මම පොඩි උදාහරණයක් මට කාලේ දුන්නොත් කියන්නම්.
දැන් මම ඉන්නේ ප්‍රාථමික විද්‍යාලයක. එකේ ඉඳලා පහ වසර වෙනකන් දරුවෝ ඉන්නේ. මේ දරුවෝ හරි කැමති තමන් ගැන හොයනවට. එතකොට මේ දරුවෝ මම නිකමට පාරේ යනකොට දවසකට එක්කෙනෙක් දෙන්නේ කියලා තහනවා. පුතා ඔයා මේ ටික යාවේ නැහැ ඉස්කෝලේ යාවේ නැත්තේ. කියලා මම අහනවා. අහනකොට ඉතින් ඔව් සර්. ඉතින් කියලා එයා හේතුවක් කියනවා. ඒක දැන් ඕක මට සරල දෙයක් වෙන්න පුළුවන් එයා එන්නේ නැති එක අහපු එක. හැබැයි ඒ දරුවට මහ ලෝකයක් ඒක. එයා බලනවා ප්‍රින්සිපල් ලකෝ මම එන්නේ නැති එක බලන් ඉඳලානේ. ප්‍රින්සිපල්ට අවධානය දීලා මම එන්නේ නැති එක. වගේ ඒ දරුවෝ අපිට පොළඹවන්න පුළුවන් ක්‍රමවේද ඕවා. හිතවතුනි දැන් අපි මේ කතා බහේ බොහොමයක් දේවල් කතා බහ කරගෙන ඉදිරියට ආවා. එතුමගේ ජීවිතය තම බොහොම ලස්සන අපූර්ව තැන් ටිකක් තියෙනවා මේ කතා බහ තුළ විමසා දැනගන්න. අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ වැඩසටහනත් එක්ක. අපි අද දවසේ අපේ වැඩසටහනට ආරාධනා කරේ ඉහළ බෝම්බිරිය කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති අයියේ සුදත් පුෂ්පකුමාර ගුරු මහතාට. සුදත් සර් දැන් අපි කතාව ඉදිරියට ගමන් කරමු. හිතවතුනේ සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට සරල වචනෙන් කියනවා නම් තමන්ට ලැබෙන විශාල වරප්‍රසාද තියෙනවා විශ්වයෙන් සහ ජීවිතයේ යම් යම් අවස්ථාවන් වලදී. හිතන්න නැති දේවල් ජීවිතයේ ලැබෙනවා. සමහර වෙලාවට ගායන කෞශල්‍ය වෙන්න පුළුවන්, රංගනය වෙන්න පුළුවන්. සුදත් සර් බය වෙන්න එපා, මං සින්දු කියන්න හෝ නටන්න එහෙම කතාවක් නෙවෙයි අහන්න සූදානම් වෙන්නේ. මේ තමන් වඩාත් ආදරය කරන දෙයකට, වඩාත් ආදරය කරන තැනකට ජීවිතයේ තවත් කාල පරිච්ඡේදයක් සම්පූර්ණ කරන්න සමහර පුද්ගලයන්ට අවස්ථාව ලැබෙනවා. මා ළඟ අසුන් කෙනෙක් ඉන්නෙත් එහෙම චරිතයක්. තමන් අධ්‍යාපනය හදාරපු පාසලටම ගුරුවරයෙක් විදිහට යලිත්පත් වීමක් ලැබෙනවා. මේක හැමෝටම ලැබෙන්නේ නැති විශේෂ අවස්ථාවක්. මෙහෙම ඒක ලැබෙන්නේ මොහොම අතලොස්සකට. ඒ අතලොස්සක එක්තරා විජයග්‍රාහී ජයග්‍රාහකෙක් මේ ඉන්නේ. කොහොමද ඒ අත්දැකීම දැනෙන්නේ? ඒක මට මතක් කරලා දීපේ ගැන මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ජීවිතයේ අමරණීය අවස්ථා ඒවා, හැම කෙනාටම ලැබෙන්නේ නැති අවස්ථා ඒවා. මම මෙන්න මෙහෙම උතනින් පටන් ගන්නවා. මම මේ ඔය මුල් කාලේ ගුරු සේවයට ඇහිල්ලා එන්න කලින් වෙනත් රජීය ආයතනක රැකියාව කරමින් හිටියේ. ඉතින් මම හිතන අනේක අවදාරි දවසක මට මේ ඉස්කෝලේට ආයෙත් හම්බුණා, මම ඉගෙනගත්ත ඉස්කෝලේ එන්න හම්බුණා කියලා හිතේ සිතුවිල්ල හරියට ගැඹුරු තිබුණා. ඉතින් මම ඒත් කල්පනා කරේ මට ආයෙ කවදාවත් එන්න හම්බෙන්නේ නැහැ නේ ඕක. ඔය අතරතුර තමයි උපාධියන බදවා ගැනීමේ වැඩසටහනට සම්බන්ධ වෙලා මේ ගුරු සේවයට ඉන්න වාසනාව ලැබෙන්නේ. ඉතින් ඒකට ගුරු සේවයට ඇවිල්ලා මම දෙහිඅත්ත කණ්ඩිය අධ්‍යාපන කලාපයේ තමයි මගේ පළවෙනි රැකියාව වෙන්නේ. එතකොට ඒ රාජකාරී කළා ඒ අතරතුර තමයි මම බෝම්බිරි ජාතික පාසලෙ එන්න කොහොමද මගේ අර ඇඟ යට තිබිච්ච හීනිය උදා වෙන්නේ. මෙහෙම එනකොට මම ගුරුවරයා හැටියට ඇහිලා වැඩි කාලයක් ඉන්න හම්බුනේ. එතන ඒ වෙලාව හිටු විදුහල්පතිරයා තමයි දැන් වර්තමානයේ නාලන්දා විද්‍යාල විදුහල්පති ඉරාන් චම්පික සිල්වා මැතිතුමා. එතකොට එතුමාත් විශේෂිතාර්ථය කතා කළොත් එහෙම. එතකොට මම ඇවිල්ලා විද්‍යාලයට පත්වීම අරගෙන ඇහිලා අවුරුද්දක් උගන්වන්න හම්බුනේ. මට දුන්න 6 ශ්‍රේණියේ නියෝජ්‍ය අංශ ප්‍රධානකම දුන්නා. ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් අංශ ප්‍රධාන, මම නියෝජ්‍ය අංශ ප්‍රධාන වුණා. ඊළඟ අවුරුද්දේ අංශ ප්‍රධාන වුණා. ඔහොම ආව ගමන ඇවිල්ලා මම ගුරු ජීවිතේ ඉන්නකොට විදුහල්පති සේවයට එන්න කලින් තමයි මම සහකාරී දූරිය දරුවේ බෝම්බිරි ජාතික පාසල විදුහල්පති සේවයේ මම විභාගයේ පාස් වෙන ඊට පස්සේ කාලෙක. හැබැයි මම අර තනතුර එතන දරනවා. ඉතින් ජීවිතය හරිම අමරණීයයි. මම ඉගෙනගත්ත ගුරුවරු මට ඉගෙන උගන්වපු ගුරුවරු මට උදව් කරන්න හම්බුණා අර තනතුර පාවිච්චි කරලා. ඉතින් ඒක අමරණීය දෙයක්. මේ ඇත්තටම විද්‍යාලයේ හැම කෙනාටම ලැබෙන්නේ නැති දෙයක්. දැන් කෙනෙකුට වෙන්න පුළුවන් ඉගෙනගත් ඉස්කෝලේ ගුරුවරයෙක් වෙන්නත් පුළුවන් වෙයි. හැබැයි ඒ තුල ගිහිල්ලා සහකාරී විදුහල්පතිරෙක් දක්වා ගමන එන්න ටිකක් අමාරු එකක්. දැන් ඒ කාලේ අපිත් එක්ක නෙමෙයි යසවදන් සර් හිටියත් ඒ ඉස්කෝලේම ඉගෙන එතුමත් ඒ විද්‍යාලයේ සහකාරී විදුහල්පති තනතුර එතුමයිම ඒක තනතුර දැරුවා. ජයසිංහ සර් හිටියා. එතකොට ජයසිංහ සර් දැන් ඩීඑස් නායක විද්‍යාලයේ එතුමත් සහකාරී විදුහල්පති හිටියා. මාත් සහකාරී විදුහල්පති හිටියා. යසවංශ සහකාරී දෙයි දෙන්නමයි ගුරුවරු. ප්‍රීතිකා ටීචර් කියලා එතුමියත් මයි ගුරුවරියා. එතුමියත් සහකාරී විදුහල්පති. පනාගොඩ ටීචර් මයි ගණන් ටීචර් එතුමියත් සහකාරී විදුහල්පති. ඒ ගොඩේම මත් ඉතින් සහකාරී විදුහල්පති හැටියට. ඉතින් ඒක ජීවිතේ ඊටාම මම හිතනවා තව කෙනෙකුට ලැබෙන්නේ නැති හොඳ අවස්ථාවක් කියලා. ඒ වගේම මම ඒ දූරය මාව හරියට ඒකාලෝක කළා. සුදත් කියන චරිතය යම් ප්‍රමාණයක් එළියට ඇහිලා තියෙන්නේ නැති. හැබැයි ගුරු භූමිකාව අධ්‍යාපන භූමිකාව තුළ මගේ චරිතයේ ඒකාලෝක කලේම බෝම්බිරි ජාතික පාසල. ඒක මම කියන්න ඕන පැහැදිලිවම දවසක්
චම්පික සිල්වා මැතිතුමා මාරු වෙලා ගිහිල්ලා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එවකට වැඩ බැලුවේ එක්කෝ ආනන්ද තිලක පීරිස් මැතිතුමා නැත්නම් දැන් දිවංගතව ඉන්න සපුමාලා රන්වල මැතිනිය. මට මතක නැහැ දෙදෙනාගෙන් කවුද ඒ වෙලාව හිටියේ කියලා. කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක එනවා විද්‍යාලයට. ඉතුමිය එනකොට ඉතුමිය කියාගෙන එනවා සුදත් ඔයා නේද දැන් වැඩ බලන්නේ කියලා. ඒ කියන්නේ මම වැඩ බලන විදුහල්පතිවරයා හැටියට තමයි මේ වෙලාවේ ආව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු ඔළුවේ යම් ප්‍රමාණයක් තිබිලා තියෙන්නේ. එතුමිය ගැන හොයන්න බලන්න නැතුව ආවද මම දන්නේ කොහොමද එතුමිය කියාගෙන ආවේ ටික මම එතනදී බැලුවා නෑ මැඩම් මම නෙමෙයි මේ ආවලා ඉන්නවා කියලා මම ඒ වෙලාව උත්තරේ දුන්නා. නමුත් එතන මට ලැබිච්ච වටිනාකම මොකද්ද? මම ඒ විද්‍යාලයට ඒ කරන කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස කලාප අධ්‍යාපන කාර්යය නිලධාරීනුත් දැනගෙන හිටියා මමත් යම් චරිතයක් මෙතන කියලා. විදුහල්පති වැඩ බලන විදුහල්පති කියන එක නෙමෙයි. නමුත් යම් චරිතයක් මෙතන යම් වගකීමක් ඉෂ්ට කරන කෙනෙක් කියන එක ඒ කලාප අධ්‍යාපන කාර්යයත් ඒ වෙලාව අඳුනාගෙන හිටියා. ඒ කියන්නේ මම යමක් එතන කරපු නිසා තමයි කරගත්තේ. හැබැයි ඒක මට පස්සේ කාලේ ලොකු වටිනාකමක් එකතු කළා. ඔය සහකාර විදුහල්පතිවරයා හැටියට වැඩ කරපු කාල රාමුව. හේතුව මම විදුහල්පති සේවයේ විභාගයේ සමත් වෙලා එනකොට පද්ධතියේ ඉන්න පාසල් වල ඉන්න බොහෝ විදුහල්පතිවරු පෞද්ගලිකව අඳුරනවා. පෞද්ගලිකව අඳුරනවා. ඒ අයට මම විද්‍යාලයේ ඉන්නකොට පුළුවන් තරම් විද්‍යාල පැත උදව්වක් කියලා tie උදව් කරලා තියෙනවා. සහ විදුහල්පතිවරයා නියෝජනය කරන විවිධ සැසි උත්සවවලට යන්න හම්බෙලා තියෙනවා. එතකොට අර පද්ධතිය තුල මගේ කාර්යභාරය පුළුල් වෙන්න මම පද්ධතියේ අනිකුත් පිස් ලං කරගන්න මිත්‍රභාවයට ලක් කරගන්න මට අවස්ථාව ආවා. ඉතින් බෝමිරි ජාතික වාසන මම කියන්නේ ඒකයි. ප්‍රධාන ශිෂ්‍ය නායක හැටියට මාව නිර්මාණය කරලා පෞරුෂයක් නිර්මාණය කරලා මට වටිනාකමක් දීලා ඊට පස්සේ ගුරුවර හැටියට ආවම සහකාරී දුරපති තනතුර දීලා මට සමාජ පද්ධතියට යන්න අධ්‍යාපන නිලධාරී හැටියට යන්න වාතාවරණය හැටියට බෝමිරි ජාතික පාසල නිසා තමයි මම අර කියන්නේ මගේ ඇටමිදුළු වල ජාතික පාසල දුවනවා කියලා. සුදත් පුෂ්ප කුමාර කියන චරිතයක් තියෙනවද? ඒ චරිතයෙන් අපිට වෙන් කළ නොහැකි අනෙක් කාරණාව තමයි බෝමිරි ජාතික පාසල කියන්නේ. ඒ විදිහට අපි මේ කතාව ඉදිරියට යද්දී සුදත් සර් මේ ඊළඟට මම ඔබතුමාගෙන් අහන්න කැමතියි අර අපි අහනවානේ දරුවන්ගෙන් අනාගතේ කවුරු වෙන්නද කැමති? ලොකුනම කවුද වෙන්නේ? ඔබතුමාට තිබුණාද තමන්ගේ පාසලේම සහකාර විදුහල්පතිවරයෙක් වෙන්න ඕන කියලා මේ අදිෂ්ඨානය හෝ බලාපොරොත්තු තිබුණාද? නැත්නම් වෙන බලාපොරොත්තු වලද තිබෙන්නේ නැත්නම් අර සාමාන්‍ය කුලකයේ තියෙන වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක් වගේ එහෙම ප්‍රධාන කුලකයේ තියෙන රැකියාවන් හෝ අනාගත බලාපොරොත්තුවක්ද තිබුණේ නැත්නම් ඊට වඩා වෙනස්? මට දැන් මතකයේ නැහැ එහෙම ලොකු බලාපොරොත්තුවක් මට ජීවිතේ තිබුණාද කියලා. හැබැයි විභාගයේ පාස් වෙන්න ඕන කියන බලාපොරොත්තු තිබුණා. සාමාන්‍ය පෙළ පාස් වෙන්න ඕනේ. ඒ බලාපොරොත්තුව හැර මම අහවල් තනතුරේ සිටිය යුතුයි කියලා බලාපොරොත්තුවක් මට දැන් මතකයට එන්නේ නැහැ. හැබැයි කොහොමත් විද්‍යාලයේ ගුරුවරයා හැටියට ඉන්න කියන කන්න හිතේ කොතනකවත් මේ කියන්නේ බලාපොරොත්තුවක් හැදෙන්නේ පස්සේ කාලෙක තමයි අර අනේ එන්න තිබුණා කියලා ආසාව ඇතුළේ එළියට බැස්සට පස්සේ. පාසල් කාලය තුල අහවලා වෙනවා මං ජීවිතේ. එහෙම කියලා බලාපොරොත්තුව මට දැන් මතකයට එන්නේ නැහැ. එහෙම එකක් තිබුණා කියලා. හැබැයි එක දෙයක් යහපත් මිනිහෙක් සමාජයේ ගෞරවය ලැබෙන මිනිහෙක් සමාජය වෛර නොකරන මිනිහෙක් වෙන්න ඕන කියන එක නම් මගේ ඉස්සර ඉඳලම තිබුණා. මේ කාගෙත් මේ හිත දිනා ගන්න පුළුවන් මිනිහෙක් වෙන්න පුළුවන් නම් හොඳයි කියන එක තිබුණා. ඒ වගේ මේ යහපත් බලාපොරොත්තු ටිකක් හැර මට ලොකු බලාපොරොත්තුවක් තිබුණ බව එහෙම මතකයක් නැහැ අවංකවම. එහෙම يعني ඉලක්කයකට ගියාද කියන එක නේ ඔබතුමා අහන ප්‍රශ්නේ. මම එහෙම අධ්‍යාපනයේ ඉලක්කයක් තිබුණාද කියලා මට පැහැදිලි පිළිතුරක් දෙන්න බෑ. හැබැයි තිබුණා සාමාන්‍ය පෙළ සමත් යුතුයි. උසස් පෙළ සමත් යුතුයි. ඒ කාරණා ටික තිබුණා. ඊට පස්සේ දැන් බෝමිරි ජාතික පාසලට ඔබතුමා පැමිණෙනවා. ඊට පස්සේ එහි සහකාර විදුහල්පති වෙනවා. දැන් වර්තමානයේ ඉහළ බෝමිරිය කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති වෙනවා. මේ ගමනත් එක්ක අපි අර පෙර සඳහන් කළේ රෝසමල් ඇතිරු බොහොම සුව පහසු මාවතක ගමන් කළ මාවතක් ගමනක් නෙවෙයි ඔබතුමාට තියෙන්නේ. දැන් වර්තමානයේ ඉන්න තැන ඉඳලා විදුහල්පති කියන භූමිකාවේ ඉඳලා ඔබතුමාගේ යටතේ අධ්‍යාපනය හදාරන දරුවන් පිළිබඳව ඔබතුමා දකින්නේ කොහොමද? ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න, ඔවුන්ගේ අනාගතය නිවැරදි දිශාවකට දිශාගත කරන්න ඔබතුමා කොහොමද ඔබතුමාගේ ජීවිතයෙන් ලබාගත් පන්නරයත් එක්ක කටයුතු කරන්නේ? පළවෙනි එක මම මගේ විද්‍යාලයේ එක පන්තියක තියෙනවා පන්ති 4ක්. ඒ හැම පන්තියකම පන්ති 4 එකතුව ගත්තාම 150කට ආසන්න දරුවෝ පිරිසක් ඉන්න එක ශ්‍රේණියක. එතකොට මගේ විද්‍යාලයේ සම්පූර්ණ ළමයි සංඛ්‍යාව 700කට ආසන්නයි. මම නිතරම කියන එකක් සහ ඒ වෙනුවෙන් කැප වෙන එකක් මේ දරුවෝ 700 ජීවිතයේම මගේ වගකීමක්.
මේ 700 වෙනි සාධාරණ ඉෂ්ට කරන තමයි මම ඇවිල්ලා ඉන්නේ. ඒ වෙනුවෙන් තමයි මට රජය වැටුපක් ගෙවන්නේ. ඒ පැහැදිලිවම ඒ 700 වෙනි මට කරන්න පුළුවන් උපරිම සාධාරණ ඉෂ්ට කරන තමයි මම හැම වෙලාවෙම කටයුතු කරන්නේ. ඒ සාධාරණ ඉෂ්ට කිරීම වෙනුවෙන් මේ දරුවන්ට එක මගේ විද්‍යාලයේ දරුවන් එක්කලා වැඩිපුර ළඟ ඉන්නේ මගේ ගුරුවරයා එක්කලා මගේ ඉතා ළඟ සම්බන්ධය දෙන සමීප සම්බන්ධයක් තියෙනවා. ඒගොල්ලෝ සතුටෙන් තියන්න මම උපරිම උත්සාහ කරනවා. දෙක දෙමව්පියන්ට පුළුවන් තරම් මම කන් දෙනවා. දැන් දෙමව්පිය රැස්වීමක් තියෙනවා මම පොඩ්ඩක් ඉස්සරහලා hina වෙවි ඉන්නවා. මේ ඇත්තට මේකෙන් මම සතුටු වෙන්නේ ඒකේ බලාපොරොත්තු වෙන්නේ ඒ දෙමව්පියන් මට සමීප වෙයි කියන බලාපොරොත්තු. හැම දෙමව්පියෙක්ට මගේ දුරකථන අංක මම විවෘතව දීලා තියෙනවා. ඕනම කෙනෙකුට මට ඔන්ලායින් මෙසේජ් එකක් දාන්න පුළුවනි. ඒ අවස්ථාව දීලා තියෙනවා. මට මෙසේජ් එකක් දැම්මොත් මම ඒක ක්‍රියාත්මකත් වෙනවා. එතකොට ඒ මොකද සමහර මෙසේජ් එනවා දෙමව්පියන්ගෙන් ඒ මෙසේජ් ඇත්තටම ඒගොල්ලෝ පාර්ශවයෙන් විතරයි කරුණ එන්නේ. මම අනිවාර්යයෙන්ම අනිත් පාර්ශවයේ කරුණ හොයන්න ඕනේ. හෙව්වොත් තමයි මැද තැන මම හොයා ගන්න පුළුවන්. දෙමව්පියෝ දකින්නේ අධ්‍යාපන විද්‍යාවෙන් බාහිරව අධ්‍යාපන විද්‍යාව දකින්න ගුරුවරයා. මේ දෙක සමපාත කරලා ගත්තාම දැනගන්න මම උත්තරේ හොයන්න ඕනේ. ඒකට දෙපැත්තම කරුණ හෙව්වහම වඩා හොඳ දැනට යනවා. මට එන ඕනෑම ප්‍රශ්නයකට මම පිළිතුරුත් දෙනවා. සමහරලාට දෙමව්පියන් මන් දෙන පිළිතුරු දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මම අවශ්‍ය පියවර අනිවාර්යයෙන්ම ගන්නවා මොකක් වෙනුවෙන්ද? දරුවා වෙනුවෙන්. එක දරුවෙක් වෙනුවෙන් එක පැයක් වෙනුවෙන් හරිය දරුවගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් තමයි අපි ගන්න උත්සාහය. දැන් සමහර දරුවෝ අපිට එක දරුවෙක් හමුන හරිම අරගලකාරී මෑතක. පුදුම අරගලකාරී. ඉතින් මගේ නියෝජිත දුවල්පතුමිය හරිම හොඳයි. එතුමියත් දරුවන්ගේ පැත්තෙන් ප්‍රශ්න දිහා බලනවා. ආචාර්ය මණ්ඩලයත් එහෙම. ඉතින් මම අර දරුවා වෙනස් කරන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද? අම්මා තාත්තත් ගෙන්නුවාම අම්මා තාත්තට දොස් කිව්ව ඇත්තට මම සාමාන්‍යයෙන් මගේ ගුරුවරුන්ට බලපෑම් කරනවා නම් දෙමව්පියන්ට මම දොස් කියනවා. ඒක මම කරන්න දෙන්නෙම නැහැ. අර දරුවට අපි ඊට පස්සේ පුඩි දෙයක් කළේ අපේ විද්‍යාලයේ මම යන හැම විද්‍යාලයකම කරන වැඩක් තමයි මම ඒකත් බොමුණි ජාතිපාසලේ ගත්තේ බුදුරජාණන් වහන්සේට තේවාව පවත්තන ශබ්ද පූජාව පවත්තන බුද්ධ පූජාව තියෙන එක. ඒක මම දැන් හිටපු ඉස්කෝල 3ක කරලා තියෙනවා මේ වෙනකොට මේ ඉස්කෝලෙත් එක්කලා. ඒතකොට මේ තේවාව කණ්ඩායම හදලා අර ළමයට අපි කළේ තේවා කණ්ඩායම බාරකාරත්වයේ දුන්නා. සරල දෙයක් මේක අපි ගත්තාම ඒකේ හැබැයි මම බලාපොරොත්තු වෙන ඊට ගැඹුරු දෙයක්. ඒ දරුවටත් ඒක මහමෙරක් වගේ වෙන්නේ නැති ඒ දරුවගේ වෙනස් වීම අද අපිට හරි සතුටුදායකයි. ඒ අපි අත්දැකීම් තමයි ඔබතුමා හුව අත්දැකීම් වලින් අපි ගත්ත දෙයක්. තව දරුවෙක් ඉන්නවා ඒ දරුවගේ තියෙන ඇත්තටම පොඩි අර මේ මානසිකම වශයෙන් චූටි දුර්වලතාවයකුත් තියෙනවා කියලා අපිට හිතෙනවා. එතකොට මේ දරුවවත් අපි වෙනස් කරන්න කලේ මම කරේ ක්ලාස් ටීචර් වෙනස් කරලා ඇතෙන්දී. අතන අර ක්ලාස් ටීචර් නරක කෙනෙක් නෙමෙයි හිටපු එක්කෙනා පන්තිබාර ගුරුවරයා හොඳ කෙනෙක් හරි කැපවීම වැඩ කරන කෙනෙක්ගේ ගුරුවරයා. නමුත් අර දරුවට ඒ ගුරුවරයා එක්ක පෑහෙන මොනවා හරි ගැටලුවක් ඇති වුණා. ඇති වෙච්ච හැටි අර දරුවා ඊළඟ පන්තියට දැම්මා. ඒ පන්තියේ ගුරුවරයා ඉතාම ආධුනික ගුරුවරයා. කලින් හිටපු ගුරුවරයාත් ආධුනිකයි. ඇහිලා ගුරු සේවය අවුරුද්දකට වඩා නැහැ. නමුත් දෙවෙනි සැරේ දාපු පන්තියේ ගුරුවරයා අර දරුවව සහ මුලින් වෙනස් කළා. දැන් ඒක මම කලේ මොකද විදුහල්පතිරයට මම කලේ එකම දේ ගුරුවරයා මාරු කිරීම පමණයි. සමහර කල හිටපු ගුරුවරයා හිතේ දෙන්නේ නැති මම දුර්වල නිසා මාරු කළා කියලා. ඇත්තටම මම හිටපු ගුරුවරයා දුර්වල නිසා මාරු කළා නෙමෙයි. බැලුවේ දරුවට වඩා හොඳ කොතන පරිසර නිර්මාණය කරන්න ඕන කියලා. ගුරුවරයෙක්ගේ පොඩ්ඩක් හිත රිදුනත් ගැටලුවක් නැහැ. අහිංසක දරුවෙකුගේ ජීවිතයක් අපි ලස්සන කරනවා. මුළු ජීවිතයක්ම. ඒ දරුවගේ ජීවිතේ ලස්සන නොකළොත් ඇති වෙන ආපදාවත දැනගන්න ඕනේ. ඒ දරුවට ලස්සන පෞද්ගලික ජීවිතයක් ගත කරන්න බෑ. පවුලක් වෙච්ච දවසේ ඉඳලම රන් දීලා පවුලත් එක්කලා. දරුවෝ තුල ජීවත් වෙන්න දෙන්නේ නැහැ. සමාජයත් එක්ක ගැටෙනවා. සමාජයත් එක්ක ජීවත් වෙන්න දෙන්නේ. එතකොට අපි මම කලේ මොකද්ද? මම මගේ ආචාර්ය මණ්ඩලයේ කලේ පොඩි කැපවීමයි. හැබැයි අර දරුවගේ මුළු ජීවිතයම ලස්සන අනාගත ජීවිතයක් හදන්න ඒක දායක වෙනවා. ඉතින් ඒ වගේ අත්දැකීම් අපිට ගොඩාක් තියෙන හැම කතා කරන්න ගියොත් දරුවන් සම්බන්ධව අපි ගත ක්‍රියාමාර්ගය. හැබැයි මම සමහර තැන්වල දෙමව්පිය ඉන්නේ ඕනෑම දෙමව්පියෙක් ගැටලුවක තියෙන්නේ තමන්ගේ දරුවගේ පැත්තෙන් තමයි ප්‍රශ්න බලන්නේ. අනිත් කාරණා මොකක්වත් බලන්නේ නැහැ. තමන්ගේ දරුවා නිවැරදි කියන එකත් තමන්ගේ දරුවාට අසාධාරණ වුණු කාරණාවයි තමයි දෙමව්පිය බලන්නේ. එතෙන්දී පැහැදිලිවම මම ප්‍රශ්නයක් ආවොත් බලන්නේ එයාගේ දරුවට අසාධාරණයක් නොවෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම විය යුතුයි. එයාට ඒ දරුවට අසාධාරණ කියලා කොයි දරුවක් දරුවා දරුවන්ගේ ලෝකේ ලස්සන කරන්න තමයි මට වගකීම තියෙන්නේ. ඒ වෙනුවෙන් තමයි කැපවීම හැම මොහොතකම. එතකොට ඒ දරුවා ගැන බලනකොට හැබැයි දෙමව්පිය ඇහිල්ලා වෙන දරුවෙකුට හිරියර කරන්න නම් මම කොහෙත් මිල දෙන්නේ. දැන් එක දවසක එක අම්මා කෙනෙක් විද්‍යාලය ඇතුළට ඇවිල්ලා එක දරුවෙකුට දරුවන් කළා. ඒ වගේ ඒවට මගෙන් කිසිසේත්ම සමාවක් නැහැ. මම දැන් මෙතන මාධ්‍ය කියන්න බෑ මම ගත්ත ක්‍රියාමාර්ග. ඉතාලම දරුණු ක්‍රියාමාර්ග වුණොත් මම එතෙන්දි ගන්නවා මගේ නීතිමය ප්‍රමාණය තුල ආයේ ඒකට ගවන්න අවශ්‍ය පියවර උපරිමයෙන් ගන්නවා. ඇයි? ඒ දරුවට ආදරය කරනවා වගේම අර අපහසුතාවපත් දරුවට ආදරය කරන පිරිස මේ රටේ ඉන්නවා.
ඒ අම්මා තාත්තගේ දරුවට ඒ දරුවගේ ලෝකේනේ. ඒ අම්මගේ තාත්තගේ ලෝකේ අර දරුවා. ඉතින් එතකොට මම හිතනවා මගේ දරුවා විතරයි ජීවත් වෙන්න ඕනේ කියලා. එතරම් වරදක්. එතනම වරදක්. ඒ සමහර දෙමව්පියෝ තමන්ගේ දරුවා ගැන විතර කතා කරන එක දැකු තැන්වලදී මම ඊටාම බරපතල සැත්තම ක්‍රියාමාර්ග ගන්නවා. හොඳයි එහෙම මේ බොහෝ පුළුල් ලෙස දකින්න පුළුවන් ගුරුවරයෙක් ඇසුරේ විදුහල්පතිවරයෙක් ඇසුරේ අධ්‍යාපනය හදරන දරුවන් මොනතරම් නම් වාසනාවන්ත දරු පිරිසක්ද. ඉතින් මේ කාරණා එක කතා කරගෙන යද්දී මම ඔබතුමාගෙන් ඊළඟට අහන්න සූදානම් වෙන කාරණාව තමයි සුදත්ස මුලින්ම ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙනකොට සභාවක කතා කරන්නත් බැහැ කියලා ඔබතුමා කිව්ව කතාව ආරම්භයේදී. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒ දක්ෂතාවය හදාගෙන වැඩි දියුණු කරගෙන 1000කට ශබ්ද විකාශන යන්ත්‍ර නැතුව කතා කරන්න පුළුවන් මට්ටමටත් ගොඩ නැගුණා. දැන් වර්තමානයේ වෙනකොට මේ ඔබත් මාත් කතා කරන අපේ ගුරුතුමා යයිතාමත් ඉස්කෝලේ කියන වැඩසටහන සිදු කරන කාලවකවානුව වන විට සූදානමක් නැතුව කතා කරන්නත් එතුමාට පුළුවන්කමක් ඇති වෙලා තියෙනවා. මේ විටින් විට අවස්ථා කිහිපයක් කිව්වා අපි මේ පිළිබඳව දැන කියාගන්නයි මේ ලෑස්ති වෙන්නේ. මේ උත්සවයක වුණත් සූදානමක් නැතුව හරි අපූර්වට අහගෙන ඉන්න සභාව මේ කිසිම සාධ්‍යයක් නැතුව කතාවට අවතීර්ණ කරගන්න අවනත කරගන්න එතුමාට දැන් ශක්තිය තියෙනවා. කරුණු දෙකක් ඔය කියනකොට මට මතක් වුණා. එකක් තමයි ওই මෑතක මම මේ විහාරස්ථානෙ ගිහිල්ලා ඇති වෙච්ච සිද්ධිය. දැන් මේ සිද්ධිය ගත්තොත් එහෙම දැන් මට දැන් සාමාන්‍ය පෙළ විභාගයේ පටන් ගන්න තිබුණේ 17. මට 15 වෙනිදා රාත්‍රියේ අපේ ගමේ ස්වාමීන් වහන්සේ ආරාධනා කළා සර් එන්න පොඩ්ඩක් හෙට මේ ශිෂ්‍ය නායක නිලාංජන පලන්දවනවා කියලා මේ ඉස්කෝලේ දහම් පාසලට. ඉතින් මට කොච්චර වැඩ තිබුණත් අපේ ගමේ ස්වාමීන් වහන්සේ තරුණ ස්වාමීන් වහන්සේ හරියට මහන්සි වෙලා විහාරස්ථාන දියුණු කරන්න දායක වෙනවා. ගණේවත්ත පුරාණ රජමහා විහාරයේ විහාරාධිකාරී හාමුදුරුවෝ සිරිනන්ද ස්වාමීන් වහන්සේ අපේ බෝමිරි ජාතික පාසලේම මේ ඉගෙනගත්ත දරුවෙක් ඒ කාලෙදී. එතකොට ඒ නිසා මම ගෝ හාමුදුරුවෝ මම කොහොම හරි එනවා කියලා මොන කාර්යබහුලකම තිබුණත් මම එතෙන්ට සම්බන්ධ වුණා. මේ සම්බන්ධ වෙලා මට ඉතින් ඒක කතාවකුත් දුන්නා. ඉතින් මට ඒ වෙලාවේදී අහමු ලෙසන කතාව ආවේ. මට ඒකට මොකද්ද කතා කරන්න කියන කාරණාව ඔළුවෙන් හදාගෙන තිබුණේ නැහැ. මම ටක් ගන්න මගේ ජීවිත කතාව තමයි එතන කිව්වේ. පස්සේ මම ওই ජීවිත කතාව කියන මට හොඳට තේරෙනවා මුළු සභාවම නිහඬයි. මුළු සභාවම අහගෙන හිටියා. මට තව ගොඩක් කතා කරන්න පුළුවන්කම තිබුණත් මට ඉතිරි වැඩේට යන්න තියෙනවා. මොකද ජාතික විභාගයක් කඩාකප්පල් කරන්න බෑනේ. ඒ නිසා මම මගේ කතාව ඉතා ඉක්මනින් ඉවර කළා. මේ ආවා. හැබැයි පස්සේ කාලෙක මට මගේ කතාව අහගෙන ඉඳලා තිබුණා. ඒ ආසන්න පාසලේ විදුහල්පතිතුමෙක් ඉන්නවා පන්සල් ළඟ. මට මේ එතුමාගේ ඉස්කෝලේ මම විභාග රාජකාරී කළේ. ඊට එතුමාගේ ඔයා හොඳ කතාවක් කළා සුදත් සර් මම අහගෙන හිටියා. කියලා ඉතින් ඒ කමෙන්ට් එක මට ආවා. ඉතින් හිටපු දරුවොත් ඔක්කොම නිහඬව අහගෙන හිටියා. ඉතින් මම හිතන්නේ සමහරවල් ජීවිත කතාහන් හරි ආස ඇති. ඒක කාරණාව. දෙක මට මේ ළඟදී රූපහින වැඩසටහනක් දැන් සුමානෙක විතර කලින් ආරාධනා කළා රූපහින වැඩසටහනකට මේ ඒකත් අහමු ලෙස මට හම්බෙච්ච අවස්ථාවක්. මේ ජීවිතයේ ඉතින් ලැබෙන කර්මය සහ කර්මඵලය කියලා මම විශ්වාස කරනවා. ඒකත් මට අවස්ථාවක් හිටියා. දැන් මේ අද වුණත් මේ කතා කරන එක මට ජීවිතේ අවස්ථාවක්. දැන් ඔබතුමාලට මේක මං වගේ වුණ තරම් මෙතන දෙනවා ඇති. නමුත් මට ජීවිතේ මේක අවස්ථාවක්. එතකොට මං අර එතෙන්ට යනකොට ඔබතුමාලා පිළිගන්න මම එතෙන්ට ගියාම තමයි දන්නේ මාතෘකාව මොකද්ද කියලා. 11:30ට රෙකෝඩින් එක පටන් ගන්නවා කිව්වා. මම 11:20 වෙනකොට එතෙන්ට ගියා. මේ මං ඇහුවා පුතා මොකද්ද මාතෘකාව කියලා. ඇහුවාද මම සගුරුවරයෙක් සතුට තමයි මාතෘකාව කියලා. මම ඉතින් හිතාගත්ත කමන්නේ කොතනින් හරි කවුරු හරි පටන් ගනි. පටන් ගත්තාම මාත් අල්ලගෙන යනවා ක්‍රමයේ කියලා. ඉතින් මම ඇත්තට මෙතන මොන දුන්නා. දැන් ඒක මම පස්සේ ඒක සතුටු වෙන්නේ මම යම් මාධ්‍ය ජාලයකට ගිහිල්ලා එහෙම අවස්ථාවක මම මේක මගේ Facebook එකේ දැම්මා. ඉතින් කමෙන්ට් හරියට එනවා. මේ 200 දාලා තියෙනවා. මාත් හැම හැම කර පුළුවන් තරම් සතුට ප්‍රකාශ කරලා තියෙනවා. මේ ජීවිතය අපිට ලැබිට අවස්ථා ඒ වගේ මේකට මුණ දුන්න අභියෝගන මුණද දැන් මෙතෙන්ට අත එනකොටත් මගේ ලොකු දෙයක් ඔළුවේ තිබුණේ නැහැ. ඒකට හේතුව මම මේ ටිකේම ටිකටම සිරිපාදි ගියා 26 පවුලත් එක්කලා කාලෙකින් ඒ නැගලා සිරිපාදි කන්ද නැගලා හිල්ලා හරි අමාරු හිරි මගේ ජීවිතේ කවදාකම කකුල් ඉදිමිලා නේද කකුලත් ඉදිමිලා ඒ බහිනකොට ඊට පස්සේ ඒක ඉවරලා මට ඇත්තටම මහා සෑය වඳින්න ඕනකම තවර රුවන්වැලි මහා සෑය මොන බාධා තිබුණත් ඒක යනවා කියලා කොච්චර ආර්ථික දුෂ්කරතා අපිට තිබුණත් මම ඒක වඳින්න ඕන කියන සිතුවිල්ල මට තිබුණා. ඒ නිසා මම මගේ හිතවත් ගුරුවරු දෙන්නෙකුත් එක්කලා මිහින්තලේ ඉන්න අපේ සර් කෙනෙක් එයාගේ ගෙදරට ගිහිලා කලින් දවසේ දැන් ඊයේ මට උදේ මේ රුවන්වැලි මහා සෑය වැඳගත්තේ ඇත්තටම. එතකොට ඒ වැඳගෙන දැන් අපිට තව කොහරි ඇවිදින්න ඕනකම තිබුණා අපිට. නමුත් මට
මාධ්‍ය ජාලය මහිම මාධ්‍ය ජාලය කරපු ආරාධනාව වලදී මම කිව්වා ඒ මගෙත් ඒගේ මිත්‍රයන්ට මට ඉන්න බෑ අද ගොඩක් වෙලා අනිත මම රෑ නිදි මරලා ගියොත් මට ප්‍රෝග්‍රෑම් එකකට මුණ දෙන්න ගියාම පොඩි අමාරුවක් මේක දිගටම මම නිදි මරලා තියෙන්නේ දවස් 5ක් විතර හරි නිින්දක් තිබුණේම නෑ ඒ නිසා මට අද නම් පොඩ්ඩක් නිදා ගන්න ඕනේ ඒ නිසා අපි දවල් කොහොම හරි ගෙදර යමු කියලා ඇත්තටම මේ මාධ්‍ය ජාලයට එන්න ඕන නිසා තමයි මම ඊයේ කලින් ගෙදර ආවේ එනකොටත් 8:00 විතර වෙලා ඉතින් මේ අද හැරෙනකොට 7:35යි පිළිගන්න මේ මම පාන්දර 5ට විතර හැරුණා හැරිලා ආයි පොඩ්ඩක් තව වෙලාවක් තියෙනවා නිදාගත්තා 7:35ට තමයි අද හැරුණේ මම ඉතා වේගෙන් ලෑස්ති වෙලා එළියට බහලා මේ වැඩසටහනට එන්න ඕන නිසා ඒ අධික වේසින් තමයි මට නිින්ද ගියේ මම හිතන්නේ ඉතින් කොහොම හරි ඔහොම තමයි අද දවසේ මෙතෙන්ට ආවේ හොඳයි ඉතින් හැම කාරණාවකම බොහෝ අරුත්බර දේවල් අපේ ජීවිතවලටත් ලබා ගන්න තිබෙනවා මේ පරමාදර්ශී චරිත තුළ සොල්ස මම අපිට ලැබෙන කාල වේලාවත් අවසන් වේගෙන යන නිසා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුණා ඔබතුමාගෙන් අද ඔබතුමා යම් තැනක ඉන්නවා ඔබේ ගුරුහරුකම් ලැබමින් ඔබේ පරිපාලනය ලැබමින් බොහෝ අංකුර සමාජගත වෙන්න ඉඩ හදාගනිමින් ඉන්නවා හැබැයි ඔබත් දවසක මේ අංකුරයක් වෙලා ඉන්නකොට ඔබතුමාගේ ජීවිතය මේ ලෙස පෝෂණය කරන්න උදව් වෙච්ච පිරිස ඔබේ මාවත තනන්න උදව් කරපු පිරිස අපි කියන්නේ තරදී ඇද්ද පිරිස ඔබතුමාගේ ජීවිතය අද යම් තැනක ගොඩනැගිලා තියෙනවා නම් ඒ වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුපු පිරිස අපි මතක් කරන්නට ඕනේ මොකද ඒ මත තමයි සුදත් පුෂ්ප කුමාර කියන විදුහල්පති චරිතය ගොඩනැගිලා තියෙන්නේ කාවද මතක් වෙන්නේ ඇත්තටම මේ මැදිරියට මාව කැඳවීමත් මගේ ජීවිතය ලස්සන කරන්න කරපු අවස්ථාවක්. මේ අද මම මහිම මාධ්‍ය ජාලයට ආව එකත් ඔබතුමාලා මට දීපු අවස්ථාවක් මගේ ජීවිතය ඉස්සරහට යන දීපු දායකත්වයක්. ඒක මාව ලස්සන කරන්න මගේ ජීවිතය හැඩ කරන්න දීපු අවස්ථාවක්. ඒකත් සඳහන් කරලා පටන් ගන්නම්. එහෙනම් මුලින් ඉඳලා පළවෙනි එක මම සිහිපත් කරන්න ඕනේ මගේ තාත්තලා අම්මලා අම්මා පසුකාලෙක නැති වුණත් තාත්තා අනන්ත දුක් විඳලා අපේ ජීවිත ගොඩනගන්න. අද තාත්තත් නැති වුණා 2001 අවුරුද්දේදී ඒ තාත්තලා ජීවිතේට අපි සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වුණාද කියන එක ප්‍රශ්නයක් අද තාත්තේට අපි ඊට වඩා ගොඩාක් සලකන්න තිබුණා. ඊළඟට මගේ සහෝදර සහෝදරියෝ ටික විශේෂයෙන් මගේ ලොකු අයියා සහ අක්කා ලොකු අයියා මතක් කරන්න ඕනේ. අපේ ජීවිතවලට ඒගොල්ලෝ කරපු කැපකිරීම ඒගොල්ලෝ ජීවිත ඇත්තටම ඒගොල්ලෝ ජීවිතවල ගමන නතර වුණා අපේ ජීවිත නිසා. මම මේ අඬන්නේ නැතුව මේ ටික කියන අමාරුවෙන් මේ ජීවිතේ බොහෝ මතක තියෙනවා ඒ මතක තමයි ජීවිතය ජීවත් කරවන්නේ මොකද තමන්ට බැරි වෙලාවක තමන්ට අත්වල අවැසි වෙලාවක අත නොහැර අත අල්ලගෙන ඉන්න ශක්තිමත් චරිත තමයි ජීවිතයේ පන්නරය බවට පත් වෙන්නේ සුදත් සර්ගේ ජීවිතයේ පන්නරයත් ඒ පිරිස මොකද එදා ඒ අය ඒ විදිහට අත අල්ලගෙන හිටියේ නැත්නම් ඔබේ ශක්තිය විදිහට සමහර විට ඔබේ ජීවිතය අතරමඟ කඩා වැටෙන්නට පුළුවන් මට ඒක අර පොඩි දෙයක් කියන්න ඕනකමක් තිබුණ කලිනුත් මර්තකට ආවා දැන් අපේ පවුලේ අර තිබුණනේ අර මං කිව්වේ පවුලේ 7 දෙනයි අයියා අක්කා ලොකු වගකීමක් දරුවා අම්මා තාත්තගේ පාට් එක කරේ අම්මයි අයියයි අක්කයි කියලා ඒ බැඳීම පුදුම බැඳීමක් අතට අපේ පවුලේ සහෝදර සහෝදරිය අතර ගැටලුවක් ඇති වෙන්න දෙන්නේ අපි ඒකිනකාට තියෙන උපකාරය ඒකිනකාට ඕන වෙලා උපකාර කරනවා අපි හිතමුකෝ දැන් මගේ කටයුත්තන් නම් මගේ අයියලා අක්කලා ඉඳලා මට උදව් කරනවා අක්කලා අයියලා කටයුත්තන් අපි ඔක්කොම මේ සහෝදර බැඳීමෙන් කරනවා ඒක මුදලින් වෙන්න පුළුවන් ශ්‍රමයෙන් වෙන්න පුළුවන් මේ ඒ බැඳීම ආවෙම සමහරක් වෙලේ අපේ අයියලා අක්කලා දෙන්න කරපු කැපකිරීම වෙන්නේ නැති අයියයි අක්කයි අර මට පොඩි දෙයක් කියාගෙන ඉන්න ගියා මම පොඩි සංවේදී වෙච්ච ඉඳන් නිහඬුනේ එතකොට මට මගේ සහෝදරයෝ ටික ඒ වෙලාව සිහිපත් කරන්න ඕනේ ඇත්තටම මේ අපි මේ ජීවිත කාලය තුල උදව් කරපු අය මේ ගමන එන්න අසීමිත සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මගේ ආච්චිගේ 100ක් ඉඳලා සෑම කෙනාම උපකාර. හැබැයි මේ ජීවිතය ගොඩනගන්න මට මගේ බෝමිරි ජාතික පාසල මගේ ඒ ඉස්කෝලේට ගුරුවරු විශේෂයෙන් ඒ කාලේ මගේ ජීවිතය රැස් කරපු චරිතයක් හිටියා එස්.ඒ. සිරිසේන කියලා. ඒක මම මේ මාජියාලේ මීට කලින් වැඩසටහනක් පොඩ කතාත් කරලා තියෙනවා. අකාලික වසන්තයේදී. එතකොට ඒ වගේ ගුරුවරු මගේ ජීවිත සාමුලේ වෙනස් කරා. ඊළඟට මේ විදුහල්පති භූමිකාවට ආවමත් අපිට අපේ චම්පික සර් වගේ නාලන්ද විදුහල්පතිතුමා වගේ පිරිසකුත් අපිට අපේ ජීවිතය රැස් කරන්න දායක වෙලා තියෙනවා. ඉතින් මගේ බිරිඳ මගේ දරුවෝ අපේ ජීවිතවලදී අපේ මේ එන ගමනට දායක වෙලා තියෙනවා. දැන් මේ දනුත් මම ලෑස්ති වෙනකොට වේගෙන් ලෑස්ති වෙනවා. මම හැරෙන්නේ පරක් වෙලානේ. වේගෙන් ලෑස්ති වෙන දුවහනවා මගෙන් මේ ඔය කොහේ යන්නද දුවේ පාන්දර.
කියලා මම කොහොනේ මට පොඩි වැඩසටහනක් කියන්න තියෙනවා කියලා. දැන් සමහර සිද්ධි අපිට මතක් වෙනද ඔය කියනකොට මම දවසක් මම කැලණිය පන්සලට යන්න ඕන වුණා. මම උදේ හවස 8ට විතර ඇති රෑ 8ට විතර ඇති මම උඩ ඉඳලා පල්ලෙහාට බයිනවා ලෑස්තිලා. මේ රෑ මේ කොහේ යන්නද? දැන් දූ මගෙන් අහනවා. මේ පන්සලට මෙච්චර ඇවිල්ලා කායිකද යන්නේ? දැන් දැන් ඒක සිහිපත් කරන්නේ මගේ දුව මං ගැන හොය ප්‍රමාණය. එතකොට යා එහෙම හිතලා කළාද නැද්ද දන්නේ නැහැ මම. නමුත් ඒ වගේ දේවල් අපේ ජීවිතවල ලස්සන කරන්න හේතු වෙලා තියෙනවා. දැන් අවසානයේ ළඟා වෙන නිසා මේ අවසාන ප්‍රශ්න කිහිපය යොමු කරන්න ඔබතුමාට. අපි ඔබතුමා නතර කර තැනින්ම තමයි මම ඊළඟ ප්‍රශ්නේ අහන්නේ. දැන් ඔබතුමාගේ පවුල් කුටුම්බය ආදරණීය බිරිඳ දරුවන් පිටපතවත් මතක් කරමු. ඔව්. ඇත්තටම මේ මගේ බිරිඳත් ගුරුවරියක් අපි බොහොම සතුටෙන් පෞල් ජීවිතය ගත කරනවා. අපිට එහෙම ගැටලුවක් පෞල් ජීවිතේ ඇත්තෙම නැති තරම්. අපිට තියෙන ගැටලුව ආර්ථික ගැටලුව කාටත් හිමි පොදු දෙන්නේ ආර්ථික ගැටලුව. ඒ හැරෙන අනිත් දේ තියෙනවා ජීවිතේ මම කවදාවත් මගේ තනතුරු වලින් හොරකම් කරලා නැහැ. හොරකම් කළා නම් දැන් මේ විද්‍යාලෙත් විශාල තරංකාරීත්වයක් තියෙන ඉස්කෝලයක්. මම දැන් ඉන්නේ ඉස්කෝලේ. හොරකම් කළා නම් හොරකම් කරන්න ක්‍රමයක් තියෙනවා. ළමයිගෙන් ගන්න විදිහ වෙන්න පුළුවන් දෙමව්පියන් උපයා ගන්න විදිහ පුළුවන් එහෙම නැත්නම් තියෙන ගිණුම් වලින් කටයුතු ඒක ඕන තරම් ක්‍රම වේද තියෙනවා මම අද හරිය සතුටින් ඉන්නේ මොකද මම වංචා කරන්නේ දරුවෝ ඇතුළත් කරන්න කිසි කෙනෙක් උදව් උපකාර ගන්නෙ නැහැ මේ විද්‍යාලයට යම් දෙයක් ඒගොල්ලෝ කරනවා වෙන්න පුළුවන් ඉඳ හිටියේ එක්කෙනෙක් දෙන්නේ මම එහෙම කවදාවත් එක වසරට ගන්න 140ක් කියලා කියන්නකෝ මම 140ක් ඇතුළත් කරගෙන දෙනවා මේ වෙනකොට එතකොට මේ 140 තව 20කට ආසන්න ප්‍රමාණයක් ගන්න පුළුවන් ඒක හමුදාවේ අර අයට අවස්ථාව දීලා තියෙන නිසා තමයි ඒකත් ගන්න නැතුව ඉන්නේ. ඒතකොට මේ 140 තුල මම පහසුකම් හා සේවා ගාස්තු හැර මුදල් අරගෙන නැහැ. ඒ නිසා මම ඒක මගේ ජීවිතේම පුරුදු වෙලා තියෙන හොරකම නැතුව ජීවත් වෙන. ඉතින් ඒක මට හරි සතුටක්. ඔබතුමාලා පිළිගන්න මම සමහරක් වෙලා සතියක් ඉස්කෝලේ රුපියල් 100ක් පර්ස් එකේ තියාගෙන රුපියල් 100 පර්ස් එකේ තියෙන්නේ. ඒක මට ගැටලුවක් වුණත් නැහැ මෙච්චර කාල. ඉතින් මම ඒ සතිය ගත කරනවා. ඒ සුළු මුදල තියාගෙන. මට ඉතින් අපි නරක වැඩ කරන්නේ නැති නිසා වෙන්නේ නැති. අර රුපියල් 100 විදන් වෙන කාරාවක දෙන්නේ නැහැ. මම මේක කිව්වේ අපිට ලැබෙන තනතුරු වරප්‍රසාද තුල අපි මොන තරම් නරක වැඩ කරනවද? මම කියන්නේ මම සුද්ධ වූ මිනිහෙක් කියලා. මගේ අතුරුත් වැරදි ඕන තරම් තියෙන්න පුළුවන්. අඩුපාඩු ඕන තරම් තියෙන්න පුළුවන්. නෑ කියලා කෝ සම්පූර්ණ අසත්‍යයක්. නමුත් උපරිම උත්සාහ කරනවා මිනිස්සුන්ට වදනුදී මිනිස්සුන්ගේ දේවල් හොරගෙන කන්න නැතුව ජීවත් වෙන්න. අපි පිටිදෙකේ නම දරුවන්ගේ නෝනගේ නම කතා කළොත් එහෙම පී.ඩී. චන්ද්‍රිකා කුලතුංග එයා මේ මාතර ප්‍රදේශයේ තමයි මම විවාහ වෙන්න සම්බන්ධ වෙන්නේ. එතකොට පුතා අනුපම නවෝදය දැනට රත්මලාන දුම්රිය ජර්මන් ටෙක් එක මොකද ඒකට කියන්නේ රේල්වේ ජර්මන් ටෙක් එකේ මේ ඔටෝමොබයිල් කෝස් එක හදාරන්න පටන් අරගත්තා මේ අවුරුද්දේදී සාමාන්‍ය පෙළ කරලා. ඊට පස්සේ දුව කොළඹ යසෝදරා විද්‍යාලයේ ඉන්නේ දැන් ඉන්නේ 10 වසරේදී. එතකොට අපේ පවුලේදී අපි 4 දෙනා තමයි ඉන්නේ. හැබැයි ඉතින් අපි පවුල 4 දෙනා කියලා කිව්වට මගේ සහෝදරයෝ ඔක්කොම ආසන්නේදී අපි ඔක්කොම හොඳට පවුල ජීවත් වෙනවා. එහෙම අපිට ඇත්තටම එහෙම ගැටලුවක් ඇති වෙලා නැහැ. ඉතින් තියෙන්නේ කාටත් හිමි පොදු දෙ නැති බැරිකම තමයි අපි කාටත් තියෙන්නේ. ඒක ඉතින් ලෝකේ කෝටිපතියට නැති බැරිකම තියෙනවානේ. එයාගේ ප්‍රමාණය අනුව. ඉතින් මගේ ප්‍රමාණයට ඕක තියෙනවා. ඉතින් තියෙන දේෙන් සැනසෙන්න ඕනේ. ඉතින් මම ගොඩාක් වෙලා කර්මය සහ කර්මඵලෙ විශ්වාස කරනවා. ඉතින් ඇත්තටම මේ අපි ලැබිලා තියෙන දේවල් කර්මය සහ කර්ම මේ මැදිරියට මම එන ගමන උනත් මේ කර්මය සහ කර්මඵලෙ විශ්වාසයක් හැටියට මම දකිනවා. ඉතින් සමහර තැන්වල උත්සාහය වෙනස් කරන්න පුළුවන් අපි හිතනවා. ඔය කර්මය සහ කර්මඵලෙ කිව්වම අජිත කේස කම්බලීද කොහෙද නේ මුලින්ම කර්මයට පමණ සීමා කරන්නේ. බුදුරණන් වහන්සේ ඊට වෙනස් කරන මාතෘකාව. නමුත් කර්මයක් අපිට බලපාන එක විශාල මාතෘකාවක් අපි ඒක එතනින් ඉවර කරමු. අවසාන ප්‍රශ්නය ඔබතුමාගෙන් අහන වැඩසටහනට අදාළව අද මේ මොහොතේ ඉඳලා ඔබේ ජීවිතය ශක්තිමත් කරන්න එදා බර ගත්ත අයියටයි අක්කටයි මොකද කියන්න තියෙන්නේ? ඒකට උත්තර දෙන්න අමාරුයි. ඒ බොහෝ සිතුවිලි ඇස් දෙකෙන් සහ ඒ මුහුණෙන් මහිම රේඩියෝ ෆේස්බුක් පිටුව හරහා
YouTube නාලිකාව හරහා නරඹන ඔබට පෙනෙන බැති වෙබ් අඩවියේ අහන ඔබට සමහර විට ඒ පපුවේ ගැහෙන රිද්මය ඇහෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ තමයි ආදරය. ඒ තමයි ජීවිතයේ හයිය, ජීවිතයේ අත්වාරුව වෙනුවෙන් හදවතේ රිද්මේ ගැහෙන වේගය. ඒ වචන බවට පත් කරන්නට එතුමාට හැකියාවක් නැති බව තමයි ළඟ ඉන්න මට ඇහෙන එතුමාගේ සුසුම් වලින් තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා අපි ඒ ආදරය, ඒ සුසුම් වල, ඒ හැඟීම් වලම තවන්නට ඉඩ හැරලා අද දවසේ වැඩසටහන මේ විදිහට නිමවට පත් කරමු. මහිම ගැන මොකද හිතෙන්නේ? අපි මේ කරපු ආරාධනාව ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ කියලා වැඩසටහන අවසානයේ අවසාන පැනේ විදිහට අහන්න කැමතියි. පළවෙනිම කාරණාව මහිම මාධ්‍ය ජාලය කියන එක මට පෞද්ගලික සම්බන්ධයක් තියෙනවා. ඒ පෞද්ගලික සම්බන්ධය මගේ විද්‍යාලයේම දරුවෙක් මේ මාධ්‍ය ජාලයේ වැඩ කරන එක. එතකොට ඒ දරුවා විද්‍යාලයේ ඉන්න කාලෙත් අපේ නාමල් විද්‍යාලයේ ඉන්න කාලෙත් මාත් එක්ක බොහොම මිත්‍රයි. නාමලුත් අපේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. එතකොට මට මේ මහිම මාධ්‍ය ජාලයේ සම්බන්ධ වෙන්නෙම අපේ නාමල් හින්දා. එතකොට නාමල් ඉස්කෝලේ ඉන්න කාලෙත් හොඳම දරුවෙක්. එතකොට ඒ මාධ්‍ය ජාලේ කොහොමත් මගේ මාධ්‍ය ජාලේ හැටියට මම සලකනවා. මොකද මගේ දරුවා ඉන්න මාධ්‍ය ජාලේ මගේ මාධ්‍ය ජාලයනේ. එතකොට ඒක එක. දෙක, දැන් කුමන මාධ්‍ය ජාලේ වුණත් අපිටත් අවස්ථාවක් දෙනවා නම් ප්‍රධාන පාසල් අභිබවා ගිහිල්ලා දැන් බොහෝ මාධ්‍ය ජාලාවලට ගන්නේ ඉහළම කොළඹ තියෙන හොඳම පාසල්, නගරයේ තියෙන හොඳම පාසල් ටිකනේ. හැබැයි අපි වගේ පාසල් වලට යම් අවස්ථාවක් දීමත් මේ මාධ්‍ය ජාලයේ විශේෂීකර අවස්ථාවක්. ඒතර ඔබ හොයලා තියෙනවා සුවිශේෂී පාසල් වෙනුවට අනිකුත් සාමාන්‍ය මට්ටමේ පාසල් වලට අවස්ථාවක් දෙයි. ඒකත් මේ මාධ්‍ය ජාලයේ තියෙන විශේෂී තත්ත්වයක්. ඒකටත් අපි සුදුවන්ත වෙන්න ඕනේ. ඊළඟට මට ආරාධනා කිරීම පෞද්ගලිකව ගත්තාම මට ඒක කරපු ගෞරවය ලෙස මම සලකනවා. මට මගේ ජීවිතයේ අවස්ථාවක් සලකනවා. ඒ වගේම මට ඉදිරියට යන්න මේක ශක්තියක් වෙයි මගේ භූමිකාව තුළ. දැන් අද වැඩසටහන තුළ මම කතා කරපු දේවල් සමහර තැන්වල මම සංවේදුණා. ඒක කතා කරගන්න බැරි වෙච්ච අවස්ථාවක් තියෙන්න පුළුවන්. නමුත් මේ තුල මාව මිනිස්සු මේක බලන ප්‍රජාව, අහන ප්‍රජාව මාව හඳුනාගනි මම කොයි වගේ කෙනෙක්ද කියලා. ඉතින් ඒ මාව පුජ්‍යලයන්ට හඳුනා ගන්නත් මේ මාධ්‍යාලේ අවස්ථාවක් කළා දීලා තියෙනවා. ඒකට මම විශ්වාසවත් වෙන්න ඕනේ. මගේ සිතුම් පැතුම්, මම හැසිරෙන විදිය, මගේ අත්දැකීම් කතා කළ වැඩිපුර ඒවත් එක්ක ගත්තාම මම කෝ වගේ පුජ්‍යලෙද කියලා සමාජයට අඳුනා ගන්නත් ඒක හොඳ අවස්ථාවක් වේවි. ඒ වගේ අදහසක් තමයි එතුමාට අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ වැඩසටහනත් සමග සම්බන්ධ වීම පිළිබඳව තිබෙන්නේ. එලෙස එතුමා මහිම අද අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ පිළිබඳවත් කතා කරද්දී අද දවසේ එතුමාගේ මේ කතාවහට අවසානයේ සනිටුහන් කරන්නට කාලය උදා වෙලා. මේ වැඩසටහන වර්තමානයේ එතුමා විදුහල්පති ධුරය දරන ඉහළ බෝමිඩිය කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගේ දෙමව්පියෝ නරඹාවි. ඇතැම් විට බෝමිඩිය ජාතික පාසලේ වර්තමානයේ අධ්‍යාපනය හදාරන දරුවන්ගේ දෙමව්පියෝ නරඹාවි. තවත් ඇතැම් විට ඉදිරියේදී ඔබතුමාට පාසලක් ලැබුණොත් ඒ පාසලට ඇතුළත් කරන්නට ඉන්න අපි දන්නේ දෛවෝපගතව කෙසේ හෝ ඒ දරුවෙක්ගේ දෙමව්පියෙකුත් නරඹාවි. ඔබට හිතන්නට කාරණාවක් මේ කතා බහ තුළ තියෙනවා. ඒ සංවේදීත්වය, ඒ අත්දැකීම් ජීවිතය තුළ නේක විද දේවල් හමුවේ ලබාගත් පන්නරයන් තුලින් ගොඩ නැගුණු මේ විදුහල්පති චරිතය දවසක ඔබේ දරුවාගේ ජීවිතයට මොනතරම් බලපෑමක් ඇති කරාවිද? යහපත් දරුවෙකු සමාජගත කරන්න ඒ පරමාදර්ශය මොනතරම් දුරට ජීවිතයේ අස්වැසිල්ලක් ඔබට පත් වේවිද? ඉතින් ඒ පිළිබඳව ඔබට හිතන්න කාලය ඉතුරු කරලා අද දවසේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ වැඩසටහන මේ විදිහට නිමවට පත් කරන්නම්. අධ්‍යාපන ශාස්ත්‍රයට අවශ්‍ය වෙන්නේ මේ වගේ මුල් ගුරුවරු, විදුහල්පතිවරු. මොකද දරුවෝ කියන්නේ හරියට මල් වගේ. පෙදසුදත්ස හරියට මැටි ගොඩක් වගේ. අපි හරිය ලස්සනට කැටයම් දාලා උපමට්ටම් කරලා අවසානයේ නිර්මාණයක් සමාජගත කරන්නේ මේ ගුරු භූමිකාව ඇතුලේ ඔවුන් ලබාගත් සමාජ පන්නරය, අත්දැකීම් සහ දැනුම කුසලතා කල්ප කියන මේ කාරණා හමුවේ. ඉතින් මෙවන් ගුරුවරු ලද දරුවන් අතිශයින්ම පින්වන්තයින්, වාසනාවන්තයින් බව පවසමින් අවසර දෙන්න මහිම රේඩියෝ
අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ වැඩසටහන මෙලෙස නිමාවට පත් කරන්නට. එතුමා සඳහන් කළා එතුමාගේ සම්බන්ධීකරණය අද දවසේ සිද්ධ වෙන්නේ නාමල් බුද්ධික හරහා අපගේ ප්‍රධාන විධායක නිලධාරීවරයා අපිට සතුටක් අපිට ආඩම්බරයක් ඔබවන් ගුරුවරයෙක් යටතේ හැදුණු වැඩුණු එවන් චරිතත් සමග වැඩ කරන්නට කටයුතු කරන්නට ලැබීම. ඉතින් ඔහුටත් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ වැඩසටහන නිෂ්පාදනයේ තාරක විජේසිංහගෙන් ඒ පිළිබඳවත් මතක් කරමින් අද වටිනා කාලය අප වෙනුවෙන් කැප කරමින් දහසකුත් වැඩ රාජකාරී තිබුණු බව, නියලා සිටි බව, අධික වෙහෙස මහන්සියක් පසුගිය දින කිහිපය තුළ දරූ බව වැඩසටහන තුළ එතුමා සඳහන් කළා. ඒ සියල්ල පස්සේ කළා අද අපි වෙනුවෙන් කාලය වෙන් කරපු ඉහළ බෝමිරිය කනිෂ්ඨ විද්‍යාලයේ වත්මන් විදුහල්පති I.A. සුදත් පුෂ්ප කුමාර ගුරු මහතාට බොහොම ස්තුතියි ආයුබෝවන් කියලා සම්මුදෙනවා. ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම හිතන පතන ආකාරයෙන් ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතයේ නිර්ාමිෂ සුවය සොයාගෙන යන චරිතයක් විදිහට ඒ සුවයත් ටික කාලයකට හෝ ඔබතුමා අපේක්ෂා කරන ආකාරයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු දේ අතරේ ජීවිතයේ අපි හැමදාම බලාපොරොත්තු වෙන සතුට නිබඳව රැඳේවා, සැනසුම නිබඳව රැඳේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. මාධ්‍යාලයේ සියලු දෙනාටත් මට ප්‍රාර්ථනා කළාseම සතුට නිබඳව රැඳේවා. මේ මාධ්‍යාලයේ ඔබ බලාපොරොත්තු වෙන තරමට වඩා බොහෝ ඉහළට ඔසවාගෙන යන්න හේතු වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, එහෙනම් අද සමගින යන්නම් රැඳෙන්න දිගටම මහිමන් රේඩියෝ නාලිකාවත් සමග. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.